ඇහෙනවද? හරිනේ. ෆුල් ස්කැප් වල ටිකක් ළඟට ගන්න. හරියන අපි වැඩේ පටන් ගමු කට්ටිය එනකම්. මොකද එනකම් බල බල හිටියොත් එහෙම අපිට වෙලා යනවා වැඩේ පටන් ගන්න. හරි. ඒකත් අපි වැඩේ පටන් ගමු. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඔයාලට එතකොට ක්ලාස් එකේ ළමයිට ඔයාලගේ පුතේ 12 වසර ප්‍රශ්න ටික අපි ෆිසිකල් ක්ලාස් එකේ කතා කරනවා. 13 ශ්‍රේණිය පාඩම් ටික මැනේජ්මන්ට් පාඩම් ටික අපි රිවිෂන් ක්ලාස් එකක් විදිහට ඔන්ලයින් කරා යන්නේ. ඔන්ලයින් රිවිෂන් ක්ලාස් එකක් විදිහට කරා යන්නේ. එතකොට මේක රිවිෂන් ක්ලාස් එකේ යන්නේ පේපර්ස් විදිහට ප්‍රශ්න විදිහට දෙන්නේ. රයිට්? පේපර්ස් විදිහට දෙන්නේ. එතකොට මේ විදිහට මැනේජ්මන්ට් පාඩම් පහක් තියෙනවා. මේ මැනේජ්මන්ට් පාඩම් පහෙන් පළවෙනි එක 13 වසරේ පළවෙනි පාඩම නැත්නම් සමස්ත සිලබස් එකේ 12 වෙනි පාඩම තමයි කළමනාකරණය කියලා කියන්නේ. කළමනාකරණය කියලා කියන්නේ ඔයාලගේ සමස්ත සිලබස් එකේ 12 වෙනි පාඩම නැත්නම් 13 වසරේ විදිහට කතා කරොත් 13 වසරේ පළවෙනි පාඩම. එතකොට ඔයාලට 13 වසරෙන් right ඔයාලට A level වලට questions 4ක් එනවා. A level වලට second paper එකේ questions 4ක් එනවා. ওই questions 4ෙන් management පාඩම පහට ප්‍රධාන වශයෙන් පස්වෙනි පාඩම, හයවෙනි පාඩම සහ හත්වෙනි සමහරවිට මේ questions 4ට management පාඩම් තියෙනවා 13 වසරේ 5ක්. ඔය පහෙන් right පස්වෙනි ප්‍රශ්නෙටත් මැනේජ්මන්ට් එනවා. හයවෙනි ප්‍රශ්නෙටත් මැනේජ්මන්ට් එනවා. හත්වෙනි ප්‍රශ්නෙටත් මැනේජ්මන්ට් එනවා. එතකොට මැනේජ්මන්ට් පාඩම් පහක් තියෙනවා. 12 වෙනි පාඩම තමයි කළමනාකරණයේ පාඩම. 13 වෙනි පාඩම තමයි එහෙයුම් කළමනාකරණයේ පාඩම. 14 වෙනි පාඩම තමයි අලෙවි කළමනාකරණයේ පාඩම. 15 වෙනි පාඩම තමයි මූල්‍ය කළමනාකරණයේ පාඩම. 16 වෙනි පාඩම තමයි මානව සම්පත් කළමනාකරණයේ පාඩම. රයිට්? කළමනාකරණය, මෙහෙයුම් කළමනාකරණය, අලෙවි කළමනාකරණය, මූලික කළමනාකරණය සහ මානව සම්පත් කළමනාකරණය කියලා මැනේජ්මන්ට් පාඩම් පහක් තියෙනවා. මේ මැනේජ්මන්ට් පාඩම් පහම ගොඩ දාගෙන යන්න ඕන ඔයා 13 වසරේ සෙකන්ඩ් පේපර් එකේ 5 6 7 ප්‍රශ්න වලට රෙඩි වෙලා යනවා නම් රයිට් 8 වෙනි එකට සාමාන්‍යයෙන් තොරතුරු පද්ධති ව්‍යාපාර සැලැස්ම කියන පාඩම් වල බර තැබීම කරනවා. එතකොට ඔයා 13 වසරේ අඩුම තරමේ ප්‍රශ්න දෙකක් ලියන්න ඕනේ. 14 වසරේ සෙකන්ඩ් පේපර් එකට අඩුම තරමේ ප්‍රශ්න දෙකක් ලියන්න ඕනේ. එහෙනම් ඔයා 5 ලිව්වත් මැනේජ්මන්ට් පාඩම් 5 දාලා වෙනවා. 6 ලිව්වත් මැනේජ්මන්ට් පාඩම් 5 දාලා වෙනවා. 7 ලිව්වත් මැනේජ්මන්ට් පාඩම් 5 අදාළ වෙනවා. රයිට්? එතකොට ඒ යටතේ අපි මුලින්ම ඉගෙන ගන්න ඕනේ පළවෙනි පාඩම 13 වසරේ කළමනාකරණය කියන පාඩම. සාමාන්‍ය කළමනාකරණය කියන පාඩමෙන් ඔයාලගේ 12 වෙනි පාඩම ඔයාලගේ 12 වෙනි පාඩම තව පල්ලේ ලියන්න වෙයි නේ. ඔයාලගේ 12 වෙනි පාඩම තමයි කළමනාකරණය කියන පාඩම. එතකොට මේ දුවේ පුතේ මේ 12 වෙනි පාඩමෙන් ඔයාලගේ සෙකන්ඩ් පේපර් එකේ පස්වෙනි ප්‍රශ්නෙට අදාළ ප්‍රශ්න තමයි එන්නේ. පස්වෙනි ප්‍රශ්නෙට අදාළ ප්‍රශ්න තමයි එන්නේ. පස්වෙනි ප්‍රශ්නය. රයිට්? සෙකන්ඩ් පේපර් එකේ හැටියට නම් පස්වෙනි ප්‍රශ්නය කියලා තියෙන ඕකේ. රයිට්? එතකොට හරියට අපි මැනේජ්මන්ට් දැනන් ඉන්න ඕනේ. හේතුව මැනේජ්මන්ට් වලින් බොහෝ දුරට සිද්ධියක් දෙනවා. පාස් පේපර් පොතක් ළඟ තියෙනම් ගන්න සිද්ධියක් දෙන්නේ. රයිට්? සිද්ධි ටිකක් දීලා තමයි මැනේජ්මන්ට් වලින් ප්‍රශ්න අහන්නේ. එතකොට අපි දැනන් ඉන්න ඕනේ කළමනාකරණය කියන්නේ මොකක්ද? ඊට පස්සේ කළමනාකරණ ක්‍රියාවලිය කියන්නේ මොනවද? මොකක්ද?
ඊට පස්සේ කළමනාකරන ක්‍රියාවලියේ ප්‍රධාන රයිට් කාර්යයන් හතරක් තියෙනවා. ඒ හතර දැනන් ඉන්න ඕනේ. කළමනාකරණයේ වැදගත්කම අපි දැනන් ඉන්න ඕනේ. ওই ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. රයිට්. වැඩේ පටන් ගමු අපි. හරි. බලන්න කළමනාකරණය ඔයාලා මේ වැඩේට අපි දිගටම මාස 3ක් තියෙනවා. මාස එකහමාරක් දෙකක් ඇතුළත මැනේජ්මන්ට් පාඩම් පහම ඉවර කරනවා. එතකොට මැනේජ්මන්ට් පාඩම් පහම අපි ප්‍රශ්න විදිහට කරන්නේ ඔයාලා ගාව තියෙන මැනේජ්මන්ට් ටියුට් එක ළඟට ගන්න. රයිට්. ඔයාලා ගාව තියෙන මැනේජ්මන්ට් ටියුට් එක ළඟට ගන්න. රයිට්. ඊට පස්සේ මම දෙන ප්‍රශ්න වලට ඔයාලා උත්තර ලියන්න. දාගන්න මුලින්ම ෆුල් ස්කැප් කොලයක් අරගෙන හරි ෆුල් ස්කැප් කොලයක් අරගෙන මුලින්ම දාගන්න. හරි ෆුල් ස්කැප් කොලයක් ගන්න. ෆුල් ස්කැප් කොලයක් අරගෙන ෆුල් ස්කැප් කොලේ එහා කෙළවරකින් කොහේ හරි පහළ අයිනෙන් හරි අංක 1 කියලා දාගන්න. මොකද ෆුල් ස්කැප් කොලේ පිළිවෙලට යන්න ඕනේ 1 2 3 කියලා දාලා. ඊට පස්සේ දාගන්න උදින්ම 12 කියලා දාලා 12 ඔයාලගේ 12 වෙනි පාඩම දාගන්න කළමනාකරණය කියලා. කළමනාකරණය කියලා දාගන්න. 12 කළමනාකරණය. රයිට් 12 කළමනාකරණය පාඩම. ඒ යටතේ දාගන්න ෆුල් ස්කැප් කොලේ වම් පැත්තෙන් ප්‍රශ්නාංක 1. ප්‍රශ්නාංක 1. කළමනාකරණය යන්න හඳුන්වන්න. දාගන්න ප්‍රශ්නාංක 1. කළමනාකරණය යන්න හඳුන්වන්න. රයිට්. විනාඩි 2ක් දෙන්න ලියන්න බලන්න කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයාලා තියරි ඉගෙනගෙන තියෙන්නේ මේක රිවිෂන් එකක්. ලියන්න බලන්න කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා ළමයි. කළමනාකරණය යන්න හඳුන්වන්න. විනාඩි 2ක් දෙන්න ලියන්න බලන්න කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා. කළමනාකරණය යන්න හඳුන්වන්න. රයිට්. ලියන්න විනාඩි 2කට කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා. රයිට්. හරිද?
බලන්න ලිව් අය කළමනාකරණයේ අර්ථ දැක්වීම මේක හරිය ලේසි වැඩක්. කළමනාකරණයේ අර්ථ දැක්වීමට මේ නිර්වචනේ බලන් යන්න ඔයාලා. මේකෙන් ඔයාලට කළමනාකරණයේ මූලික ටික මූලිකාංග ටික කළමනාකරණ සංකල්ප ටිකත් ඉගෙන ගන්න පුළුවන්. මේ බලන්න කළමනාකරණයේ නිර්වචනය. මේ ඇයිලා ව්‍යාපාර පරිසරය. මේ ව්‍යාපාරයක් ගත්තා ව්‍යාපාර පරිසරය නිරන්තරයෙන් පුතා වෙනස් වෙනවා. මේ ව්‍යාපාර පිළිලා දෙන මේ ලෝකය මේ වටපිටාවේ තියෙන පරිසරය right නිරන්තරයෙන් වෙනස් වෙනවා. අපි ඒකට කියනවා ව්‍යාපාර පරිසරය නිරන්තරයෙන් වෙනස් වෙනවා නම් ඒකට කියනවා මොකද්ද? ගතික ව්‍යාපාර ගතික ව්‍යාපාර පරිසරය කියලා. හේතුව ව්‍යාපාරයක් වටේට තියෙන පරිසරය අභ්‍යන්තර පරිසරය හෝ බාහිර පරිසරය. එක්ක අභ්‍යන්තර පරිසරය එක්ක බාහිර පරිසරය. නිරන්තරයෙන් වෙනස් වීම වලට භාජනය වෙනවා. ඒකෙන් අපි කියනවා ගතික ව්‍යාපාර පරිසරය. right දේශපාලන පරිසරය වෙනස් වෙනවා, තාක්ෂණික පරිසරය වෙනස් වෙනවා, සේවකයන් එනවා, සේවකයන් යනවා. එහෙනම් ව්‍යාපාර පරිසරය නිරන්තරයෙන් වෙනස් වෙනවා. ව්‍යාපාර පරිසරය නිරන්තරයෙන් වෙනස් වෙනවා නම් අපි ඒකට කියනවා ගතික ව්‍යාපාර පරිසරය. මේ ගතික ව්‍යාපාර පරිසරය තුළ තමයි අපේ ව්‍යාපාරයේ හෙවත් අපි කළමනාකරණය හැටි කියන සංවිධානය. නැත්නම් ඕකටම තමයි කියන්නේ ආයතනය. එහෙනම් ගතික ව්‍යාපාර පරිසරය තුළ මෙන්න මේ ව්‍යාපාරය විසින් ළඟා කර ගැනීමට අපේක්ෂිත අරමුණු ටිකක් තියෙනවා. සහ පරමාර්ථ ටිකක් තියෙනවා. මේ රූපය ඔහොම වැඳ ගන්න වාගේ ෆුල් ස්ටෙප් වලේ මාත් එක්කම. right වාගේ ෆුල් ස්ටෙප් වලේ මාත් එක්කම වැඳ ගන්න. ගතික ව්‍යාපාර පරිසරය තුළ සංවිධානයකට හෙවත් ව්‍යාපාරයකට අරමුණු සහ පරමාර්ථ තියෙනවා. මේ අරමුණු හා පරමාර්ථ ළඟා කරගන්න ළමයිනේ මේ ව්‍යාපාරයේ තියෙන සම්පත් ටික සීමිතයි. right සම්පත් සීමිතයි. සම්පත් අසීමිතව අපිට කළමනාකරණයක් ඕනේ නැහනේ. සම්පත් අසීමිතව ආර්ථික විද්‍යාවක් ඕනේ නැහනේ. මේ ලෝකේ මේ ව්‍යාපාර පිළිවෙලා තියෙන නිසා මේ ආර්ථික විද්‍යාවක් කළමනාකරණයක් ලෝකෙට එන්නේ එක හේතුවක් තමයි සම්පත් හිඟකම. සම්පත් අසීමිත දෙන අපිට මැනේජ් කරගන්න ඕනේ නැහනේ. සම්පත් අසීමිත මොනවද මැනේජ් කරන්නද? right? එතකොට කාලය සීමිතයි, ශ්‍රමය සීමිතයි, භූමිය සීමිතයි. මේ හැමදේම සීමිතයි. අපිට මේ සීමිත සම්පත් අපි ව්‍යාපාරය තුළ යොදා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. මේ සීමිත සම්පත් අපි භාවිතා කරන්න ඕනේ කොහොමද? කාර්යක්ෂමව හා සඵලදායීව තමයි යොදා ගන්න ඕනේ. සඵලදායීව right කාර්යක්ෂමව හා සඵලදායීව right බලාගන්න මේ සීමිත සම්පත් කාර්යක්ෂමව සඵලදායීව පාවිච්චි කරන්න ක්‍රම හතරක් කියනවා. සැලසුම් කරන්න ඕනේ. ආරක්ෂම සඵලදායීව සැලසුම් කරණය ඊට පස්සේ ඒක හරියට සංවිධානය කරන්න ඕනේ. ඊට පස්සේ ඒ වැඩේ හරියට මෙහෙයවන්න ඕනේ. ඊට පස්සේ ඒ වැඩේ හරියට පාලනය කරන්න ඕනේ. right එහෙනම් සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය යන ඵලදායී ක්‍රියාවලිය. ඵලදායී ක්‍රියාවලිය මෙන්න මේක ඇදලා තියාගන්න. මෙන්න මේක ඇදලා තියාගන්න වාට හරියට මැනේජ්මන්ට් නිර්වචනයේ විභාගයට ගිහිල්ලා ලියා ගන්න ඕන නම් ඔයාලට මැනේජ්මන්ට් නිර්වචනයේ ලියන්න ඕන නම් විභාගෙට ඔයා මේ රූපය ඇදලා තියාගන්න. ගතික ව්‍යාපාර පරිසරය තුළ right මෙන්න මැනේජ්මන්ට් නිර්වචනය කළමනාකරණය කියන්නේ කළ යුතු දේ මනා ලෙස කිරීම කළමනාකරණයයි. නිවැරදි වගේ ටියුට් එකේ තියෙන එක. අපි මේ නිර්වචනේ පාඩම් කරගත්තාම අපිට ඉදිරියට ලේසි වෙනවා. ප්‍රශ්න අංක 1 කළමනාකරණය යන අර්ථ දක්වන්න. මේ බලන අර්ථ දැක්විය මෙහිදී මම ලියවන්න කලින් මම කියන්න එකපාරක්. බලන්න. ගතික ව්‍යාපාර පරිසරය තුළ සංවිධානයක අරමුණු හා පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා එම සංවිධානයේ සීමිත සම්පත් කාර්යක්ෂමව හා සඵලදායීව සැලසුම්කරණය,
සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය යන ඵලදායී ක්‍රියාවලිය කළමනාකරණය වේ. පුතා මේ ව්‍යාපාර පරිසරය ගත්තාම මේ ව්‍යාපාර පරිසරය නිරන්තරයෙන් වෙනස් වෙනවා. එතකොට මේ වෙනස් වෙන පරිසරය තුළ ව්‍යාපාරික තියෙන පුතා අරමුණු ටිකක් සහ පරමාර්ථ ටිකක්. එතකොට මේ ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ වලට යද්දී මේ ව්‍යාපාරයේ ප්‍රධාන ප්‍රශ්න තමයි මේ අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය තුළ තියෙන සම්පත් සීමිතයි. එතකොට ව්‍යාපාරයේ කළමනාකරුවෝ මේ සීමිත සම්පත් ටික right කාර්යක්ෂම පාවිච්චි කරන්නත් ඕනේ, සඵලදායීව පාවිච්චි කරන්නත් ඕනේ අරමුණු හා පරමාර්ථ වල ළඟා වෙන්න නම්. අන්න එහෙම කාර්යක්ෂම හා සඵලදායීව මේ සීමිත සම්පත් ටික පිළිවෙලට සැලසුම් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ වැඩේ සංවිධානය කරන්න ඕනේ. ඒ වැඩේ මෙහෙවන්න ඕනේ සහ ඒ වැඩේ ඊට පස්සේ පාලනය කරන්න ඕනේ. හැබැයි කරන්නම් වාලේ නෙමෙයි කරන්න ඕනේ. ඒ වැඩේ ඵලදායීව කරන්න ඕනේ. එහෙනම් මේ වැඩේ ඵලදායීව කරනවා නම් කියන එකට ඵලදායී ක්‍රියාවලියක්. මොකක්ද මේ ක්‍රියාවලිය? මේ මෙතන තමයි ක්‍රියාවලිය. සැලසුම්කරණය 1, සංවිධානයකරණය 2, මෙහෙයවීම 3, පාලනය 4. මේ විදිහට ඔයා ඇඳගත්ත ෆූල් කැප් වලේ මේ විදිහට ක්‍රියාවලියට රතු පෑනෙන් ඊතල දාලා හදාගන්න. right? මේකට කියන්නේ ක්‍රියාවලිය. මේ ක්‍රියාවලියේ පියවර 4යි. ක්‍රියාවලියේ පියවර 4යි. හරි. එහෙනම් දැන් ලියා ගන්න මෙහෙම කළමනාකරණයේ නිර්වචනය. ගතික ව්‍යාපාර පරිසරය තුළ සංවිධානයක අරමුණු හා පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා සංවිධානයක අරමුණු හා පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා එම සංවිධානයේ සීමිත සම්පත් කාර්යක්ෂමව හා සඵලදායීව සැලසුම්කරණය කමාවක් බලන්න ලියපු නිර්වචනය හරිද කියලා සංවිධානකරණය කමාවක් මෙහෙයවීම හා පාලනය යන ඵලදායී ක්‍රියාවලිය කළමනාකරණය වේ. right full scap කොල එක තමයි මේ වැඩ ටික කරා යන්නේ. එක CR පොතක් ගන්න ඕනේ. මේක ඇඳලා තියා ගන්න ඕනේ. මේකෙන් තමයි අපිට ඊළඟ ප්‍රශ්නෙට හා මැනේජ්මන්ට් පට්ට ලේසි මේ රූපය ඇඳලා තියාගත්තා නම් මේ රූපෙන් ඔයාලට මැනේජ්මන්ට් පාඩමේ යම් කිසි ප්‍රමාණයක් ගොඩ දා ගන්න පුළුවන්. මේක බුදුවල පුතාලා ඇඳ ගන්න. ඇඳ ගන්න ලොකුවට රවුමක්. ඒ තමයි අපේ ගතික ව්‍යාපාර පරිසරය. ඒ ගතික ව්‍යාපාර පරිසරය තුළම තමයි තියෙන්නේ සංවිධානය ව්‍යාපාරය අපේ. right ඊට පස්සේ ඒ සංවිධානයේ තියෙනවා ඊතල දෙකක් දාලා දාගන්න අරමුණු සහ පරමාර්ථ. ඕනෙම ව්‍යාපාරයකට තියෙන පුතේ අරමුණු හා පරමාර්ථ. වා 12 වසරේ පළවෙනි පාඩමේ ඔක ඉගෙන ගත්තා.
ඒ අරමුණු හා පරමාර්ථ මුදුන් පමනව ගන්න මේව සගලවරහනක් දාලා ඊතලයක් දාලා සීමිත සම්පත්. උතේ අරමුණු හා පරමාර්ථ පමන මුදුන් පමනව ගන්න ඒ ව්‍යාපාරය තුල හෝ ව්‍යාපාර පරිසරය තුල තියෙන සම්පත් සීමිතයි. මේ සීමිත සම්පත් අපි පාවිච්චි කරන්න ඕන ක්‍රම දෙකක් තියෙනවා. ඒවා කාර්යක්ෂමව හා සඵලදායීව පාවිච්චි කරන්න ඕනේ. කාර්යක්ෂමව විතරක් පාවිච්චි කරලත් බෑ. සඵලදායී විතරක් පාවිච්චි කරලත් බෑ. කාර්යක්ෂමව හා සඵලදායී පාවිච්චි කරන තැන තමයි රයිට් සාර්ථක කළමනාකරණයක් තියෙන්නේ. කාර්යක්ෂමව හා සඵලදායීව පාවිච්චි කරද්දී අපි මේ වැඩේ කරන්න අපිට යම් කිසි පිළිවෙලක් තියෙනවා. ආන්ගේ පිළිවෙලට කියනවා ක්‍රියාවලිය කියලා. ඒ ක්‍රියාවලියේ පියවර හතරයි. එක සැලසුම්කරණය, දෙක සංවිධානකරණය, තුන මෙහෙයවීම, හතර පාලනය. එතකොට මේ ක්‍රියාවලියේ කාර්යයන් හතර කරන්න ඕනේ රයිට් ඵලදායීව. මේ ක්‍රියාවලියේ කාර්යයන් හතර කරන්න ඕනේ පුතේ ඵලදායීව. ඵලදායීතාවය කියලා කියන්නේ අවම යෙදවුම් ප්‍රමාණයකින් උපරිම නිමවුමක් ලැබෙන විදිහට තමයි ඔය ක්‍රියාවලිය අපි සිදු කරන්නට ඕනේ. ඔන්න ඔය සමස්ත වැඩේට කියනවා කළමනාකරණය කියලා. රයිට් මම මේ ඉගැන්වුවේ තනිකර තියරිය විතරයි. කළමනාකරණය නිර්වචන ඉගැන්වුවේ. මේක මං තියරි පන්තියේ නම් මේකට උදාහරණ අරගෙන උගන්වනවා. නමුත් දින 100යි තියෙන්නේ මේ වෙලාවේ වට කියා දිදින්න වෙලාවක් නැහැ. ඔයා ප්‍රශ්න වලට රෙඩි කරන්න ඕන හින්දා මම ප්‍රශ්නෙට උත්තරේ කියනවා විතරයි. අපේ තියරි ඉගෙන ගන්න ඕන නම් රයිට් අපේ වෙනම YouTube channel එකේ මේකට අදාළ තියරි පාඩම ඉදිරියේදී බලා ගන්න සිද්ධ වෙනවා. ඒකද අපි මේක රිවිෂන් එක ප්‍රශ්න විදියට දෙන හින්දා ප්‍රශ්න පත්‍ර විදියට අපි සාකච්ඡා කරා උදාහරණ ගන්න පේපර් එකට තමයි හුරු කරන්න ආව මේ පන්තිය හරහා. රයිට් එකපාරක් කියමුද එහෙනම් අපි කළමනාකරණයේ නිර්වචන දර රූපය ඇඳගත්තා නේද හැමෝම පූල්ස් කැප් කොලේ පල්ලෙන්. රයිට් එකපාරක් කියමුද ළමයි මගේ පන්තියේ ළමයි ටික. රයිට් ගතික ව්‍යාපාර පරිසරය තුළ සංවිධානයක අරමුණු හා පරමාර්ථ මුදුන් පමුණවා ගැනීම සඳහා එම සංවිධානයේ සීමිත සම්පත් කාර්යක්ෂමව හා සඵලදායීව සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය යන ඵලදායී ක්‍රියාවලිය කළමනාකරණය වේ. ඕකට තමයි කියන ළමයි මැනේජ්මන්ට් කියලා. ඒ තමයි මැනේජ්මන්ට් නිර්වචනය. කළ යුතු දේ මනා ලෙස කිරීම කළමනාකරණයයි. රයිට් ඊට පස්සේ අන් අය සමග හා අන් අය මාර්ගයේ වැඩ කරවා ගැනීමේ කලාව කළමනාකරණයයි. රයිට් ඒ වගේ නිර්වචන නිවැරදි. රයිට් පළවෙනි ප්‍රශ්නේ හරි. රූපය ඇඳලා තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම. දාගන්න ප්‍රශ්නාංක 2 කියලා පොල්ස් කැප් කොලේ ඔයාලගේ. ප්‍රශ්නාංක 2 කියලා දාගන්න පොල්ස් කැප් කොලේ. කළමනාකරණ මූලිකාංග නම් කරන්න. කළමනාකරණ මූලිකාංග නම් කරන්න. විභාගයට අහුව කළමනාකරණ මූලිකාංග කියලා කළමනාකරණ මූලිකාංග තියෙනවා 8ක්. කළමනාකරණ මූලිකාංග නම් කරන්න. කළමනාකරණ මූලිකාංග නම් කරන්න. රයිට් විනාඩියක් දෙන්න කළමනාකරණ මූලිකාංග 8 ලියන්න බලන්න. විනාඩියක් දෙන්න කළමනාකරණ මූලිකාංග 8 ලියන්න බලන්න අපේ අයියලා අක්කලා ටික. විභාගයට තව දවස් 100යි. මැනේජ්මන්ට් තියරි ඉවරයි පන්තියේ. දැන් ඉතින් ටටක් ගාලා උත්තර ලියන්න ඕනේ. ලියන්න බලන්න කළමනාකරණ මූලිකාංග ටික. කොහොමද උඹලා ගණිතයෝ පන්ති ඉන්නවනේ සෙට් එකක්. සෙට් එකේ ඉන්නේ කීප දෙනයිද බා. අනිත් උන්නේ ඔය ඉන්නේ නැත්තේ පඬිතුන් ඉන්නේ නැත්තේ. පඬිතුකම ඉන්නේ නැහැ දැන්. රිවිෂන් එක ඔන්ලයින් එකට අරන් කරනවා රිවිෂන් එක ෆිසිකලුත් කරනවා. පඬිතුන් ටිකට මැසේජ් එකක් දාන්න එක කෝල් එකක් දාන්න YouTube පැකේජ් එකක් දාන්න එන්න කියලා. රයිට් නිකන්නේ පන්ති කරන්නේ හල්ලි ගන්න නැහැ නේ උඹලා එකා කිව්වා. රයිට් නිකන් දෙන දේ අගේ නැහැ. උඹලට මේක ලස්සන ටියුට් එකක් ගහලා රයිට් ඊට පස්සේ අන්නම නම් කෝලන් දාලා මෙතන ටීවී හයි කරලා නම් මම මගුල් කරා නම් උඹලට පුළුවන්. ටීවී එකේ මම ස්ලයිඩ් යවුවා. ඔබට මුලින්ම ලියන්න පුළුවන් නේද? ලියපන් ඔය ෆුල් ස්කැප් කොලයක් කරන්න. විභාගෙ තියෙන්නේ ෆුල් ස්කැප් කොල. රයිට්. එන්න කියපන් අනිත් උන්ට. දැන් රිසල්ට් එනකොට එන්නෙත් නෑ ඇඹරියම ඉන්නේ රිසල්ට් එකක් කියන්න එන්නේ බයයි. රයිට්. එන්න කියන් ඔය දැම්ම ඉන්නවනම් කෝල් ගහලා. රයිට්. ඔය කෝල් ගහලා එන්නේ නැති කන මූලිකාංග ටික දන්නේ නැවක මූලිකාංග කියලා ලියන්න මෙන්න මේවා. මේවා වැරදි. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය ඒවා කළමනාකරණ මූලිකාංග නෙවෙයි. වැරදි.
right ලිවලමයි බලා ගන්න උන්ට එන්න කියන්න ඒත් එක්ක මම මේ කෑ ගහනවා කියලා right කලමනාකරණයේ මූලිකාංග ඇහුවොත් ප්‍රශ්නාංග 2 කලමනාකරණ මූලිකාංග නම් කරන්න කලමනාකරණ මූලිකාංග කියලා ඇහුවොත් ගහගන්න රතු පෑනින් ඉර කලමනාකරණ මූලිකාංග කියලා ඇහුවොත් මේ යට තමයි එන්නේ වරහන් ඇතුළේ ඉස්සරහෙන් දාගන්න සංකල්ප කියලා ඇහුවොත් ඔය යටම තමයි එන්නේ right වෙන්න කලමනාකරණ මූලිකාංග 8 මාත් එක්ක ඔයා ඇඳගත්ත මේ චිත්‍රය තියෙනවනේ උඩ ප්‍රශ්නාංග කියනද එන්නේ චිත්‍රයෙන් ඔය 8 අරන් පෙන්නනවා බලා ගන්න right පළවෙනි මූලිකාංගය අපේ නිර්වචනය අනුව right ගතික ව්‍යාපාර පරිසරය ඊතලයක් දාලා අංක 1 දෙක තමයි ආයතන හේවත් සංවිධානය අංක 2 තුන්වෙනි එක තමයි මේ විදිහට රතු පෑනෙන් අවශ්‍ය නම් කොටු කරලා අරමුණු හා පරමාර්ථ ඔන්න සංකල්ප 3යි මූලිකාංග 3යි ඊළඟට රතු පෑනෙන් කොටු කරගන්න ෆුල් ස්කැප් කොලේක ඇතුණට කමන්නේ සීමිත සම්පත් 4යි right කාර්යක්ෂමතාවය කොටු කරගන්න 5යි සඵලදායීතාවය කොටු කරගන්න 6යි ඊට පස්සේ ළමයි ගොඩක් අය කලමනාකරන මූලිකාංග කිව්වම ඔය සමහර ළමයි ලියන්නේ මෙන්න මේක සැලසුම් කරේ සංවිධානය කරන්නේ මෙහි පළේක කලමනාකරන මූලිකාංග නෙවෙයි ඒ ඇවිල්ලා කලමනාකරන ක්‍රියාවලිය මේකට කියන්නේ කලමනාකරන ක්‍රියාවලියේ මූලිකාංග right එහෙනම් මේ හතර පොදුවේ අපි නම් කරන්නේ ක්‍රියාවලිය කියලා කලමනාකරන ක්‍රියාවලිය කිව්වත් නිවැරදි. නමුත් අපිට තියෙන්නේ ක්‍රියාවලියක්. මේක කියන ක්‍රියාවලිය කියලා දාගන්න. ඔය හතර කොටු කරලා ඒ හතරට ඊතලයක් දාලා මෙහෙම දාගන්න ක්‍රියාවලිය කියලා. කලමනාකරන ක්‍රියාවලියේ කාරණ 4යි. එතකොට ක්‍රියාවලිය කියන්නේ 7 වෙනි මූලිකාංගය. ඊට පස්සේ අන්තිමේට තියෙන මේ ඵලදායීතාවය කියන එකට දාගන්න කොටු කරලා 8යි කියලා. පැහැදිලිද? ඔන්න මූලිකාංග 8 නිර්වචනය තුලින්ම ගොඩනැගුවා. පට්ට ලේසි මචං. මේ මැනේජ්මන්ට් උගන්න රටාව. මම මේ උගන්වන්නේ රිවිෂන් එක. තියරි පන්තිය මම මීට උදාහරණ අරගෙන උගන්වනවා. අපිට ඉතියි තියෙන දින 50න් අපි 12 13 වසර ඉවර කරන්න ඕනේ. ඉතුරු දින 50 අපි තියා ගන්න ඕනේ. right 12 වසරට. right කොටු කරලා තියා ගන්න පුතේ. ගතික ව්‍යාපාර පරිසරය 1යි. සංවිධානයේ හේවත් ආයතනය 2යි මූලිකාංග. අරමුණු හා පරමාර්ථ 3යි මූලිකාංග. සීමිත සම්පත් 4යි මූලිකාංග. කාර්යක්ෂමතාවය 5යි. සඵලදායීතාවය 6යි. මේ හතරම කොටු කරලා ඒකට දාගන්න ක්‍රියාවලිය 7යි. ඵලදායීතාවය 8යි. එහෙනම් මෙන්න උත්තර දෙවෙනි ප්‍රශ්නෙට. මොකද ප්‍රශ්නය? කලමනාකරණයේ මූලිකාංග. කලමනාකරණ ක්‍රියාවලිය එහෙම නෙවෙයි ඈ. කලමනාකරණ ක්‍රියාවලිය කියලා ඇහුවොත් මේ හතරෙන්. කලමනාකරණයේ මූලිකාංග ඒවා සංකල්ප 8යි. දැන් තනියම ලියන්න ෆුල් ස්කැප් කොලේ දෙපැත්තට දාලා පල්ලෙට ලියන ෆුල් ස්කැප් කොලේ අපරාධේ. රයිට් දෙපැත්තට ලියන්න. 1 ගතික ව්‍යාපාර පරිසරය. ගතික ව්‍යාපාර පරිසරය. ගතික කියන එකට දන්නේ නැත්නම් ඉරක් ගහලා වරහන් ඇතුලේ ගතික කියන එක ඉරක් ගහලා ඉස්සරහ වරහන් ඇතුලේ වෙනස් වෙන ව්‍යාපාර පරිසරෙන් ගත්තට වෙනස් වෙන හින්දා තමයි අපිට මැනේජ්මන්ට් අවශ්‍ය වෙන්නේ ඒක හේතුව. 2 සංවිධානය ඇල ඉරක් ආයතනය. 2 සංවිධානය ඇල ඉරක් ආයතනය. 3 තුන්වෙනි මූලිකාංගය අරමුණු හා පරමාර්ථ. ඔය අරමුණු වලටම තමයි දන්නේ නැති ළමෙක් කියන ඉරක් ගහලා වරහන් ඇතුලේ ඉස්සරහින් ඉලක්ක කියලා කියන්නේ. අරමුණු හා පරමාර්ථ. 3 අරමුණු හා පරමාර්ථ. 4 සීමිත සම්පත්. සීමිත සම්පත්. නැත්නම් සම්පත්. ඇල ඉරක් ගහලා නැවත වතාවක් ව්‍යාපාර සම්පත්. ව්‍යාපාර සම්පත්. 5 කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය. 6 සඵලදායීතාවය. සඵලදායීතාවය. ඇල ඉරක් ගහලා
සඵල දායකත්වය කියලා කියනවා. සඵල දායකත්වය. සඵල දායකත්වය 6යි. 7 මෙන්න ක්‍රියාවලිය. 7 ක්‍රියාවලිය. ක්‍රියාවලිය. 8 ඵලදායකත්වය. ඵලදායකත්වය. වැඩේ කරන්න ඕනේ අපි ඵලදායි විදිහට. ඵලදායකත්වය. ඇලයිරක් ගහලා ඵලදායීතාවය. ඵලදායීතාවය. රයිට්. ඔන්න එහෙනම් නිර්වචනය පුළුවන් විභාගයට ඇහුවොත් ඊළඟට අනිවාර්ය විභාගයට අහනවා MCQ වල බොහෝ දුරට කළමනාකරන මූලිකාංගයක් නොවන්නේ කියලා. දැන් ඔයාට පුතේ මූලිකාංග ටික විභාගයට ඇහුවොත් එහෙම ටටට කාලා මේ රූපේ මතක් කරගෙන රයිට් මූලිකාංගට ලියලා අනවශ්‍ය වෙන මූලිකාංග ටික අයින් කරන්න පුළුවන් මූලිකාංගයක් නොවන්නේ කියලා ඇහුවොත් වැඩේ හරි. මූලිකාංග ටිකත් හරි. එතකොට පුතා ඔයා මේ මූලිකාංග වෙන වෙනම බලන් යන්න ඕනේ මේ මූලිකාංග වල අර්ථයන්. රයිට් සංවිධානයක් කියන්නේ මොකක්ද? අරමුණු කියන්නේ මොනවද? පරමාර්ථ කියන්නේ මොනවද? රයිට් ඊට පස්සේ ඒ ටික බලන් යනෝනේ අපි ඒකේ මේ මූලික ටික අපි කරමු. ගතික ව්‍යාපාර පරිසරය කියන පුතේ ව්‍යාපාර හරි පරිසරය නිරන්තරයෙන් වෙනස් වෙනවා නම් අපි ඒකට කියනවා ගතික ව්‍යාපාර පරිසරය. ඒතර ව්‍යාපාර පරිසරය කියනවා ව්‍යාපාර පරිසරය කොටස් දෙකයි. ව්‍යාපාර පාලනය කළ හැකි පරිසරයක් නම් ඒකට කියනවා අභ්‍යන්තර පරිසරය කියලා. ව්‍යාපාරයෙන් පිටත පරිසරයට කියනවා බාහිර පරිසරය කියලා. රයිට්. ඒතර මේ ව්‍යාපාර පරිසරය නිරන්තරයෙන් වෙනස් වෙනවා නම් අපි ඒකට කියනවා ගතික ව්‍යාපාර පරිසරය කියලා. දෙක සංවිධානයක්. රයිට්. සංවිධානයක් කියලා කියන්නේ පොදු අභිමතාර්ථයක් මුදුන් පමුණවා ගන්න එක්ක වැඩ කරන පුද්ගල කණ්ඩායමක එකතුවකට අපි කියනවා සංවිධානයක් එවත් ආයතනයක්. එතන මේ සංවිධානයකට තියෙනවා පුතා අරමුණු, පරමාර්ථ. රයිට්. ඒ වගේම තමයි මේ සංවිධාන වලට තියෙනවා පුතා දැක්මක්. දැක්මක්. එහෙම ඒ වගේම තමයි මේ සංවිධානයකට තියෙනවා මෙහෙවරක්. මෙහෙවරටම තමයි කියන්නේ නිෂ්ඨාව කියලා. දැක්මට කියනවා අපි හරි දූරදර්ශනය කියලා. දෘෂ්ටිය. රයිට්. එතකොට ඔයා විභාගයට දාලා යනවනේ මේවා නෝට් කරලා තියාගන්න. ප්‍රශ්නාංකයක් දාන්න එපා. ප්‍රශ්නාංක දෙකට පල්ලෙන්. රයිට්. දාලා තියාගන්න මෙන්න මේවා. රයිට්. මොනවද? දැක්ම. දැක්ම. කම. මෙහෙවර. මෙහෙවර. වරහන් ඇතුලේ නිෂ්ඨාව. නිෂ්ඨාව. වරහන් වහලා යන සංකල්ප. යන සංකල්ප කියලා දාලා ඒ යන සංකල්ප කියලා ඇති. ඔය සංකල්ප දෙක ඔයා බලයි යන්න. රයිට්. ඔය සංකල්ප දෙක බලයි යන්න. රයිට්. අපිට වැඩි කාලයක් නෑ මොකද අපි මේක ස්පීඩ් කරන්න ඕනේ. ඒක තමයි ස්පීඩ් රිවිෂන් කියලා දාලා තියෙන්නේ. රයිට්. ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3 දාගන්න. අරමුණු හා පරමාර්ථ අරමුණු හා පරමාර්ථ යන්න පැහැදිලි කර අරමුණු හා පරමාර්ථ යන්න පැහැදිලි කර මේවා අතර ඇති වෙනස්කම් දෙක බැගින් දක්වන්න. අරමුණු හා පරමාර්ථ යන්න පැහැදිලි කර මේවා අතර ඇති වෙනස්කම් දෙක බැගින් පැහැදිලි කරන්න නම් කරන්න. right. විනාඩි 2ක් දෙන්නම් ලියන්න අරමුණු කියලා දාලා ඇලිරක් ඉලක්ක. අරමුණු වලට තමයි ඉලක්ක කියන්නේ. පැහැදිලි කරන්න රූල් දෙකකින්. පුළුවන් නම් පඬිත කතා ලියන්න අරමුණු වල ගුණාංග මෙන්න මේවා තමයි කියලා ලියන්නත් පුළුවන් නේ. ස්මාර්ට් කියලා එහෙම දාලා එහෙම ඔන්න උදව් කරා. ඊට පස්සේ පල්ලෙන් ලියලා ඉලක්ක කියලා දාලා ඉලක්ක කියන එකේ නිර්වචනයේ පැහැදිලි කිරීම ලියන්න. ඊට පස්සේ වගුවක් ගහලා වම් අත පැත්තේ අරමුණු වරහන් අතේ ඉලක්ක දකුණු අත පැත්තේ පරමාර්ථ කියලා දාලා වෙනස්කම් දෙක ගන්න ලියන්න බලන්න. පට්ට ක්ලාස් එකක් මේක. පට්ට ක්ලාස් එකක් මේ කරන්නේ. right? එනේ උන් වරෙල්ලා හරි නැති උන් ගැන මට වග කියන්න බෑ. නැති උන් ගැන මට වග කියන්න බෑ. ඔන්න දැම්ම කිව්වා. ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් මේ ලින්ක් එකේ යාළුවන්ටත් යවම මැනේජ්මන්ට් කරලා දානවා නම් මගේ මැනේජ්මන්ට් පාඩමට වාඩි වෙන්න ගියා. සාමාන්‍යයෙන් මට මැනේජ්මන්ට් හොඳට පුළුවන් කියලා තමයි ෆිසිකල් ක්ලාස් එකේ ළමයි අතර ප්‍රසිද්ධ පහුගිය අවුරුදු වල. right. විනාඩි 3යි රග්ගාලා ලියන්න. පැහැදිලි කිරිලි නැලවිලි ගැසිලි පැද්දලි නෑ. දවස් 100යි තියෙන වැඩ කරන්න ඕනේ. පාඩම් කරලා වරෙල්ලා. පාඩම් කරලා වරෙල්ලා. ටියුට් එක ළඟට ගනින්න.
දන්නේ නැත්නම් ටියුට් එක ළඟට ගනින්න. ටියුට් එක දිහා බල බල ලියා මතක් වෙනවනේ. මේකේ නම් දාපල්ලකෝ මම මේ හර්ෂයා නම් ඉන්නවා හර්ෂ කියලා. කවුද මම මේ නෙතුෂ කියන්නේ? රීනේම් කරා පන්තියේ නමයි කතා කරන. ගයාන් රශ්මි ඉන්නවා. Zoom එකකින් ඉන්නේ. right YouTube එකේ ඉන්නේ උන්. ඒකේ තියෙන සෙට් එකක් නේ. කවුද මම මේ ගයන් කියන්නේ? මුණ පෙන්නන්න බලන්න ගයන්. මුණ පෙන්නන්න බලන්න හර්ෂයාගේ මුණ පෙන්නන්න ඕනේ නැහැ නේ හර්ෂයා දන්නවනේ. ඈ රශ්මි මුණ පෙන්නන්න බලන්න. ඇඳේ දන්න ඉන්නේ. කවුද මම මේ නෙතුෂ කියන්නේ? ඈ මුණ පෙන්නන්න ගියා මුන් අයින් වෙලා යනවා. රශ්මි කියලා දාලා අම්මා ඉන්නවද දන්නේ නැහැ නේ. කොහොමද? උදාරි නම් ඉන්නවා ආතල් එකේ. ඈ උදාරි මොකද කරන්නේ? කොහෙද ඉන්නේ කුස්සියේද? ඈ මාකින් එක දාන්නම් ඈ. මාකින් එක හරි මාකින් එකේ පොඩි වැරදි දෙකක් තියෙනවා දාන්න. මේ එතකොට හරි. මේ කවුද බං අර මේ නිතුෂ කියන්නේ? මම දන්නේ නැහැ මේ නිතුෂ යාව. හර්ෂ පුතා ඉන්නවා. ඈ කොහොම රශ්මි? දැන් මේකිට මිස් කෝල් එකක් ගහලා බලන්න ඕන ඉන්නවද කියලා. ඔකේ නිදියනවා. මල්ලිවත් තියලා නිදිය දන්නේ. හරිද හරිද? කො අනිත් උන් නෑනේ බං. මේ බිමාසලා එහෙම කොහොමද දන්නේ නැති නෝෂයා බිමාසා. ඈ හිටිගේ එහෙම ඉන්නවද දන්නේ නැහැ නේ. උදාරි හිටිගේ කො? හිටිගේ ඊට පස්සේ අභිමානි ඊට පස්සේ කො වීරසිංහ උන්ගේ නම් මෙහෙම නෙදිනේ වීරසිංහ උපේන්ද්‍රයා උපේන්ද්‍රයා කො තාරකයා මුන් නෑනේ මේකේ ඈ ඊට පස්සේ මුන්ට කෙලවෙනවා මට කරන්න දෙයක් නෑ ඔන්න කිව්වා මම වැඩේ පටන් ගත්තා හරියට 8:05 වෙද්දි රයිට් දාගන්න අරමුණු ලිවයි බලා ගන්න හර්ෂ වැඩේ හරියද කියලා බලන්න හර්ෂ රශ්මි බලන්න ලියුණ එක හරියද කියලා උදාරි බලන්න රයිට් නිෂාද් බලන්න හරියද අරමුණු කියලා පුතේ අරමුණු වලම තමයි ඉලක්ක පට්ට ස්පීඩ් යන්නේ අරමුණු වලම තමයි ඉලක්ක කියලා කියන්නේ අරමුණු වලට අර ඉලක්ක කියලා දාගන්න රයිට් මොනවද අරමුණක් කියලා කියන්නේ මේකේ ලියන්නේ හේතුව මම මේක මෙහෙමෝ තියලා තියෙනවා මේක පට්ට වටිනවා මේ රූපේ රයිට් මේ රූපේ වටින ඉඳන් මම ඔහොමෝ තියලා තියෙනවා පාඩම ඉවරනකම් බොහෝ දුරට රයිට් අරමුණක් කියලා කියන්නේ ව්‍යාපාර ආයතනයක් මේ රූපෙට ඕන දාලා තියා ගන්න පුළුවන් ව්‍යාපාර ආයතනයක් කෙටි කාලයේදී මෙන්න මෙතන ඕන ලියා ගන්නත් පුළුවන් කෙටි කාලයේදී කියලා දාතන හරි ව්‍යාපාර ආයතනයක් කෙටි කාලයේදී ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන දේවල් වලට කියනවා අරමුණු හෙවත් ඉලක්ක. ඉදිරි මාස 3 තුල ව්‍යාපාරයේ විකුණුම් 10%කින් වර්ධනය කර ගැනීම. ඉදිරි මාස 3 තුල ව්‍යාපාරයේ ලාභදායීත්වය 5%කින් වර්ධනය කර ගැනීම අරමුණක්. 10%කින් වර්ධනය කර ගන්න බැයිද? විකුණුම් පුළුවන්. හරි තාත්වික වැඩක් නේ මම කිව්වේ. 10%කින් වැඩි වෙනකොට ලාභය 5%කින් වැඩි වෙන්නේ නැද්ද? ඒක හරි තාත්විකයිනේ. අපිට කරන්න පුළුවන්ද? පුළුවන් නේ යථාර්ථයක් නෙමෙයි යථාර්ථවාදී දෙයක් මම කිව්වේ. රයිට්. ඊට පස්සේ අපිට 100%කින් වැඩි වුණාද නැද්ද කියලා අපිට ගන්න එකල බලන්න බැයිද? පුළුවන්. මාස 3කට කලින් විකුණුම් ලක්ෂයයි. දැන් බැලුවහම විකුණුම් 1,20,000යි. එහෙනම් ලක්ෂය ඉඳලා 1,20,000කට යනවා 100 කීක වැඩිද? 20කී වැඩිද? එහෙනම් මයින්ඩ් පුළුවන්. රයිට්. මාස 3 තුල 6 තුල තියලා කෙටි කාලයක් කියන්නේ අවුරුද්දකට අඩු කාලෙකින් කියන්නේ. එහෙනම් මේක කාලානුරූපී. එහෙනම් අරමුණු වුණාම අරමුණු පට්ට ස්මාර්ට්. අරමුණු වල ගුණාංගය තමයි අරමුණු ළමයි ස්මාර්ට්.
මොනවද අරමුණු? ස්මාර්ට් කියන්නේ S ස්පෙસિෆික් නිශ්චිත බව, M measurable මැනිය හැකි බව. නෝට් කරලා තියාගන්න මේවා වේගින්. A achievable ළඟා කරගත හැකි බව. R realistic යථාර්ථවාදී බව. T time bounded කාලානුරූපී බව. right. මෙන්න අරමුණු නිර්වචනය ලියා ගන්න, ලියලා තියෙන අය හරි දාගන්න. right. සංවිධානයක් විසින් නැත්නම් ව්‍යාපාරයක් විසින් සංවිධානයක් විසින් නැත්නම් ව්‍යාපාරයක් විසින් කෙටි කාලයේදී ළඟා කර ගැනීමට ඉරක් ගන්න කෙටි කාලයේදී කියන එකට කෙටි කාලයේදී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන දෑ අරමුණු වේ. ඔය ලියවිලා තියෙනවනේ මචං ඈ. ලියවිලා නැත්නම් මැනේජ්මන්ට් මදි. හැබැයි ලියවෙන්නේ නැත්නම් දැන් ඔය නෝට් එක හදාගන්න ෆුල් ස්ටොප් වලට. කෙටි කාලයේදී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන දෑ අරමුණු හෙවත් ඉලක්ක වේ. නිදසුන් බලන්න අඩුපාඩු මොනවද කියලා. අරමුණ හෙවම පොල්ලෙන් ගහලා වගේ නිකන් ඉන්න එපා. නිදසුන් එහෙම දාන්න නිදසුන්. ඉදිරි මාස 3 තුල ව්‍යාපාරයේ ලාභ ඉදිරි මාස 3 තුල ව්‍යාපාරයේ ලාභ 5%කින් වර්ධනය කර ගැනීම 5%කින් වර්ධනය කර ගැනීම. හරි අලුත් ඡේදකින් මේ අනුව අරමුණු වල දැකිය හැකි ලක්ෂණ කීපයකි. ටටටක් ගාලා ලියන්න බලන්න ලියුපේකේ අඩුපාඩු හදාගන්න. මේ අනුව අරමුණු වල දැකිය හැකි ලක්ෂණ කීපයකි. එනම් අරමුණු ස්මාර්ට් වේ ඉංග්‍රීසියෙන් ලියන්න SMART ස්මාර්ට් කැපිටල් වල ලියන්න. එනම් අරමුණු ස්මාර්ට් වේ. දැන් පල්ලට ලියන්න ස්මාර්ට් කියලා වම් අත පැත්තෙන්. වම් අත පැත්තේ පල්ලට ලියන්න මේ විදිහට ස්මාර්ට් කියලා. ස්මාර්ට් කියලා ලියන්න. දැන් ඊට පස්සේ මේ අතට ඉස්සරහින් සිංහල අර්ථය ලියන්න. ඉංග්‍රීසි වචන මතක් කර කර. S specific නිශ්චිත බව. M measurable එනම් මැනිය හැකි බව. A achievable ළඟා කරගත හැකි බව. R realistic තාත්වික බව. තාත්වික බව රියල් වෙන්න ඕනේ නැත්නම් යථාර්ථවාදී බව. T time bounded time frame කියලාත් කියනවා. කාලානුරූපී බව නැත්නම් කාල රාමුව කියලාත් කියනවා. කාලානුරූපී වෙන්න ඕනේ අරමුණක් වුණාම. රයිට් ඔය තමයි අරමුණේ ලක්ෂණ. ඔන්න නෝට් එකේ ලියවෙන්න ඕනේ ඔක්කොම ලියවිලා තියෙන්නේ. හරිනේ අරමුණ ඉවරයි. පහලින් පරමාර්ථ. පරමාර්ථ මේකෙම අනිත් පැත්ත එකම එක වචනය වෙනස් වෙන්නේ. අර වගහ ගත්තනේ ඉරක් කෙටි කාලයේදී කියලා. ආන් එක දිගු කාලයේදී කියලා දාලා උඩ ටික ඒ විදිහම ලියන්න. ලියන්න. සංවිධානයක් විසින් නැත්නම් ආයතනයක් විසින් සංවිධානයක් විසින් නැත්නම් ආයතනයක් විසින් කියලා දෙනවා හරි. දිගු කාලයේදී ළඟා කර ගැනීමට දිගු කාලයේදී ළඟා කර ගැනීමට දිගු කාලයේදී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන දෑ පරමාර්ථ වේ. අපේක්ෂා කරන දෑ පරමාර්ථ වේ. නිදසුන් අලවිය වැඩි කර ගැනීම නැත්නම් විකුණුම වැඩි කර ගැනීම. වෙළඳපොළ කොටස උපරිම කර ගැනීම. වෙළඳපොළ කොටස උපරිම කර ගැනීම. ව්‍යාපාරේ රැඳී සිටීම. ව්‍යාපාරේ රැඳී සිටීම. right. දැන් බලන්නේ පරමාර්ථවල ලක්ෂණ දිහා. ව්‍යාපාරේ රැඳී සිටීම. වෙළඳපොළ කොටස උපරිම කර ගැනීම. කාලයක් තියනවද? අපිට මනින්න පුළුවන්ද? නෑ. කාලෙකුත් නෑ අපිට මයින්නත් බෑ. නිශ්චිතයිද? නිශ්චිතත් නෑ. හැබැයි දිගු කාලීනයි. එහෙනම් දිගු කාලයේදී
අපිට මනින්නත් බැරි නිශ්චිතව කියන දේවල් අපි කියනවා පරමාර්ථ කියලා. කාලයක් නැහැ. එහෙනම් අරමුණට කාලයක් තියෙනවා නිසා ඒක මයින්ඩ් පුළුවන්. එහෙනම් අරමුණු ප්‍රමාණාත්මකයි සහ කෙටි කාලීනයි. පරමාර්ථ ගුණාත්මකයි සහ දිගු කාලීනයි. ඔන්න වෙනස්කම් දෙක. අරමුණු කීපයක් එකතු වෙලා තමයි පරමාර්ථ නිර්මාණය වෙන්නේ. කෙටි කාලීන දේවල්, කෙටි කාලීන අපේක්ෂා ගොඩක එකතුව තමයි දිගු කාලීන පරමාර්ථයක right ළඟා කර ගැනීමේ රහස. එහෙනම් අරමුණු කීපයක් එකතු වෙලා තමයි පරමාර්ථයක් ගොඩ නැගෙන්නේ. අරමුණු අපිට මයින්ඩ් පුළුවන් පරමාර්ථ මනින්න බෑ. ඒ කියන්නේ අරමුණු ප්‍රමාණාත්මකයි, පරමාර්ථ ගුණාත්මකයි. අරමුණු කෙටි කාලීනයි, පරමාර්ථ දිගු කාලීනයි. අරමුණු පටුපරාසයක විහිදේ අරමුණු කීපයක් එකතු වෙලා පරමාර්ථයක් නිර්මාණය වේ. ගහගන්න වගුවක්. පුතේ විභාගෙට වෙනස්කම් ඇහුවොත් right අනිවාර්යයෙන්ම වගුවක් ගහලා දෙපැත්තට දාලා ලියන්න. එතකොට පේපර් එක බලන මැඩම්ට සර්ට ওই වෙනස්කම් වගුවක දාලා පෙන්වුවාම නිශ්චිතව සහ පැහැදිලිව යට අඳුර ගන්න පුළුවන් ඡේද ලියනට වැඩිය. right. එහෙනම් ওই ප්‍රශ්න ඊළඟ උත්තරේ දාගන්න. අරමුණු හා පරමාර්ථ අතර වෙනස්කම් කියලා ගහලා පෝල්ස් කැප් කොලේ පිරෙන්න ගහ ගන්න වගුවක්. දික් අතට. පහලට නම් රූල් 4ක් 5ක් තිබ්බන ගැතිනේ. විභාගෙට පෝල්ස් කැප් කොලේ රූල් වගුව එහෙම ගහනකොට පිරෙන්නම ගහන්න එහා කොනේ ඉඳන් මෙහා කොනටම. පල්ලේ රූල් 5ක් විතර ඇතිනේ නේ. වෙනස්කම් දෙකයි ලියන්න තියෙන්නේ. right. දාගන්න වම් අත පැත්තේ අරමුණු. දකුණු අත පැත්තේ දාගන්න පරමාර්ථ. right. වෙනස්කම්. අංක 1 අරමුණු පැත්තේ අංක 1 කෙටි කාලීන වේ. කෙටි කාලීන වේ. පරමාර්ථ පැත්තේ දිගු කාලීන වේ. දිගු කාලීන වේ. දිගු කාලීන වේ. අරමුණු පැත්තේ අංක 2 මන දැක්විය හැක. මන දැක්විය හැක. වරහන් ඇතුලේ ප්‍රමාණාත්මක වේ. වරහන් ඇතුලේ එකටම ප්‍රමාණාත්මක වේ. පරමාර්ථ පැත්තේ මන දැක්විය නොහැක. මන දැක්විය නොහැක. වරහන් ඇතුලේ ගුණාත්මක වේ. ගුණාත්මක වේ. ඊළඟට තව එකක් 3 නිශ්චිත වේ. අරමුණු පැත්තේ නිශ්චිත වේ. පරමාර්ථ පැත්තේ නිශ්චිත නොවේ. නිශ්චිත නොවේ. අරමුණු පැත්තේ තාත්වික වේ. තාත්වික වේ. අපි කියන්නේ මේ රියලිස්ටික්. තාත්වික වේ. පරමාර්ථ පැත්තේ තාත්වික නොවේ. තාත්වික නොවේ. right. මොන අරමුණු හරි පරමාර්ථ හරි ඒකට නිදසුන් හරි ඊට පස්සේ වෙනස්කමුත් හරි ප්‍රශ්න දෙකකින් අපි ඔන්න වැඩේ කවර් කරගත්තා. ඊළඟට ලියා ගන්න ඊළඟ ප්‍රශ්නය කාර්යක්ෂමතාවය හා සඵලදායකත්වය. කාර්යක්ෂමතාවය හා සඵලදායකත්වය යන කළමනාකරණ මූලිකාංග වෙන වෙනම පැහැදිලි කරන්න. 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 right විනාඩි 4ක් දෙන්නම් ලියන්න. විනාඩි 4ක් දෙන්නම් ලියන්න.
විනාඩි 4ක් දෙන්නම් ලියන්න. හරියටම ලියවෙන්න ඕනේ. ටියුට් එක බලන්න ලියන්න එපා. ඔයා වැඩක් නැහැ ටියුට් එක බලලා ලියුවොත් වාගේ වැඩක් නැහැ. මේ රිවිෂන් එකේ වැඩක් නැහැ මොනොත්. හරි? අනික රිවිෂන් එකෙන් බලාපොරොත්තු වෙන්න බෑ තියරි වගේ පැහැදිලි කිරීම. තියරි දැනගෙන ඉන්නේ. උතර හරියට ලියන්න ඕනේ. ලියන්න බැරි ළමයි. මාත් එක්ක උත්තර ලියාගෙන එහෙම විභාගයට ගිහලා ඔය ෆුල් ස්ටෙප් වල ටික සෙට් කරගෙන පාඩම් කරලා තියාගන්න. ෆුල් ස්ටෙප් වල අංක කරගන්න. ඔය ෆුල් ස්ටෙප් වල මම හිතන්නේ 20ක් විතර ලියවේ. උතර 20ම ලියුණාට පස්සේ ස්ටේප්ලර් කරලා තියාගන්න. ටියුට් එක අස්සේ දාලා. රයිට්? ඔය ප්‍රශ්න කොහොමත් සෙට් වෙයි ප්‍රශ්න 100ක් වගේ විතර කිට්ටු වෙන්න සෙට් වෙයි. ඒ ප්‍රශ්න 100 හොඳට පාඩම් කරගන්න. ලියන්න ටක් ගාලා ලියන්න. ටියුට් එක දිහා බලලා ලියන්න එපා පාඩුයි ඈ. කොහොම ෆුල් ස්කැප් කළේ ලියපු ළමයි ෆුල් ස්කැප් කළේ මම මේ දානවා වගේ දෙපැත්තට මෙහෙම දාගන්නකෝ. එතකොට ඔයාලට විභාගෙට ලේසි හේතුව MCQ කරත් ලේසි වෙනවා මේ වචන සෙට් එකක් තියෙනවා. බීස්ටර් ස්ටඩීස් කියන පොඩි වචන හරඹයක්නේ. ඔය අපිට හිස්තැන් දාන තැන්, ඉරි ගහන තැන් එහෙම රයිට් මේ වචන වලින් අපි සෙට් කර ගන්න ඕනේ. මේ විදිහටම ෆුල් ස්කැප් කළේ ඔයාලා ඊවත කාර්යක්ෂමතාවය සඵලදායීතාවය. හරිද? ඒකට ඉඳ තියාගන්න ඕන නම් ලියන්න බැරි වුණා නම් රූල් 10 10 8 8 රයිට් ඊට පල්ලෙන් මේ විදිහට 5 6. ඇයි මම මේ 5 කියලා දැම්මේ? පස්වෙනි කලමනාකරණ මූලිකාංගය තමයි කලමනාකරණය. සෝරි කාර්යක්ෂමතාවය. 6 තමයි සඵලදායකත්වය. නැත්නම් සඵලදායීත්වය. සඵලදායීතාවය කියලාත් කියනවා. රයිට්? එතන මේ විදිහට වගේ ෆුල් ස්කැප් කොලේ 5 6 කියලා දාලා දෙපැත්තට වෙන් කර ගන්නකො. ඒක කාර්යක්ෂමතාවය ගාව ලියා ගන්න මෙහෙම. මම මේ ලියන විදිහටම ලියන්න. එතකොට හරි ලේසි පාඩම් කරගන්න. මගේ උදේ මගේ අතින් වෙන්න ඕනේ මේ මාස 3ට ඔයාට මැනේජ්මන්ට් එකේ තියරි ටික රිවිෂන් කරලා දෙන එකනේ.
ඉතින් මං ආයේ නෝට් එක ලියුවොත් මං හරි අසාර්ථකයිනේ. ඒ ටිකම වෙන ක්‍රමයකට කියලා දෙන්න. අවම සම්පත්. right? ඔක හදාගන්න. එතන කාර්යක්ෂමතාවය කියලා කියන්නේ අහගන්න. කාර්යක්ෂමයි ආයතනයක් කාර්යක්ෂම වෙන්න නම් ඒ ආයතනය මොකක් කරන්න ඕනද? ආයතනය අවම සම්පත් ප්‍රමාණයකින් මොකක් කරගන්න ඕනද? උපරිම නිමවමක් ලබා ගන්නවා නම් අපි කියන ඒ ආයතනයේ කාර්යක්ෂමයි කියලා. දැන් කාර්යක්ෂමතාවය කියලා කියන්නේ අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නිමවමක් ලබා ගන්නවා නම් අපි කියනවා කාර්යක්ෂමතාවය කියලා. right? තව මෙතන ලියා ගන්න දේවල් ටිකක් තියෙනවා. පීටර් ඩ්‍රකර් කියලා කෙනෙක් හිටියා. පීටර් ඩ්‍රකර් කියන විශේෂඥයාට අනුව එයා කියනවා මේකත් ලියා ගන්නවා. කල යුතු දේ නිවැරදිව කිරීම කාර්යක්ෂමතාවය. මේව නෝට් හදාගන්න ලස්සන්ට. ෆුල් ස්කැප් කළේ යන්න ඔහොම පල්ලට. කල යුතු දේ නිවැරදිව කිරීමට කියලාමා කාර්යක්ෂමතාවය. doing things right. doing things right. කාර්යක්ෂමතාවය. මේකත් ලියා ගන්න වාගේ ෆුල් ස්කැප් කළේ. සීමිත සම්පත් අපතේ යෑම් හා නාස්ති වීම වලින් තොරව භාවිතයට ගැනීම. ඕකත් ලියලා තියාගන්න ඔය විදිහට ෆුල් ස්ක්‍රිප්ට් කොලේ පල්ලේ. එතකොට අර වචන සෙට් එක මතකයි. right? මම මේක තියරි පන්තියේ නම් ලස්සන ලස්සන උදාහරණ ගත්තා. අක්කයි මල්ලේ හිටියා, අක්කයි නංගි හිටියා, පොල් ගන්න කිව්වා, අම්මා මෙහෙම කිව්වා, පොල් කුරු මෙහෙමයි කියලා ලස්සන උදාහරණ අරන්. හැබැයි අපිට දැන් මේකට කාලේ නෙමෙයි. පාඩම් කරපු ටික මොකද මේ මේකේ ඉන්නේ වැඩිපුර මගේ ෆිසිකල් ක්ලාස් එකේ ළමයි. ඉතින් මම ඒ කට්ටිය බේස් කරගෙන මේ රිවිෂන් එක කරන්නේ. ඊට අමතරව වාගේ යාළුවෝ ඉන්නනවා ඒ ලින්ක් එක කෑගල්ලේ හෝ right ඔයාගේ යාළුවෙක් කොහේ හරි ලංකාවේ ඉන්නවනම් මේ ලින්ක් එකේ යවන්න right මම මේ මැනේජ්මන්ට් පාඩම් ටික ෆ්‍රී කරන්නේ right අනික මම මේක කරන්නේ තනි කර විභාගෙ බේස් කරලා තනි ටික ටික රිවයිස් කරලා දෙන්න රිවිෂන් කරලා දෙන්නේ right පුතේ බලන්න මේ විදිහට මාගේ ෆුල් ස්කැප් කරේ දාන්න කාර්යක්ෂමතාවයේ දරුවෝ ඊතලයක් ගහ ගන්න අවම සම්පත් ඊතලයක් දාගන්න උපරිම නිමවුම් ඊට පස්සේ දාගන්න පීටර් ඩ්‍රකර් කියලා කෙනෙක් හිටියා වගේ තීරි පොතේ තියෙනවා පීටර් ඩ්‍රකර්ට අනුව කල යුතු දේ නිවැරදිව කිරීම right doing things right කියලා තියෙන්නේ right ඊට පස්සේ දාගන්න සීමිත සම්පත් අපතේ යෑම් හා නාස්ති වීම වලින් තොරව භාවිතයට ගැනීම. දැන් ඔය තියෙන කාර්යක්ෂමතාවය කියන එකේ නිර්වචන ටික. දැන් ලියපු එක බලන්න හරිද කියලා ලිව්වේ නැතිව මාත් එක්ක ලියන්න. ගොඩක් මේක ලස්සන කරලා ලියන්න පුළුවන් දැන් ඈ. ඔයාලට මතකයිනේ අර කලමනාකරන නිර්වචනයේ රූපේ. ආන්ගේ රූපේ දදා ලස්සන කරනවා ඈ. රූපේ මුල මොනවද තියෙන්නේ? ගතික ව්‍යාපාර පරිසරය ඊළඟ මොනවද තියෙන්නේ? ගතික ව්‍යාපාර පරිසරයකට සංවිධානයකට මොනවද තියෙන්නේ? ගතික ව්‍යාපාර පරිසරය තුළ සංවිධානයකට මොනවද තියෙන්නේ? අරමුණු හා පරමාර්ථ මුදුන් පමුණවා ගැනීමේදී අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නිමවමක් ලබා ගැනීම කාර්යක්ෂමතාවය වේ. පට්ට නේද වැඩේ? අපි ආයෙත් රූපේ මතක කරා. රූපයක් තියෙනනේ උඩ. ෆුල් ස්කැප්. ඒ රූපේ මුල ඉඳන් කියන්නේ. මොකද්ද? ගතික ව්‍යාපාර පරිසරය තුළ සංවිධානයක අරමුණු හා පරමාර්ථ මුදුන් පමුණවා ගැනීමේදී අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නිමවමක් ලබා ගැනීමට කටයුතු කිරීම කාර්යක්ෂමතාවයේ වේ. පීටර් ඩ්‍රකර්ට අනුව කළ යුතු දේ නිවැරදිව කිරීම කාර්යක්ෂමතාවයයි. එනම් සීමිත සම්පත් ඇයි අපි ගාව තියෙන සීමිත සම්පත් නේ රූපේ මතකයි සීමිත සම්පත් විසික් කරන්න නම් බෑ පුතු අපත යවන්න බෑ අපත යවන්න බෑ පොල් ගානවා නම් ගෙදර නංගි කාර්යක්ෂමයි හැබැයි අපත යවන්න බෑ දරුවෝ බිම හැලෙන්න බෑ පොල් right එහෙනම් අපතේ යම් හා නාස්ති වීම වලින් තොරව භාවිතයට ගන්නවා නම් අන්න කාර්යක්ෂමයි වා right
දැන් මේ වෙලාවේ වාට විභාගෙට මාස 3යි තියෙන්නේ. දින 90යි තියෙන්නේ. එහෙනම් ඔයා මේ කාලය කියන සම්පත අපත යවන්න නැතුව right නාස්ති කරන්නේ නැතුව භාවිතයට ගන්නවා නම් ඔයා කාර්යක්ෂම ළමයි. ඔයා කාර්යක්ෂම ළමයි. ඔච්චරයි. right ලියන්න එහෙනම්. ගතික ව්‍යාපාර පරිසරය තුළ ගතික ව්‍යාපාර පරිසරය තුළ සංවිධානයක අරමුණු හා පරමාර්ථ සංවිධානයක අරමුණු හා පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමේදී මුදුන් පමුණුවා ගැනීමේදී උඩ චිත්‍රය බලන්න දැන් මුදුන් පමුණුවා ගැනීමේදී මේ රූපේ තියෙනවා මේ මුදුන් පමුණුවා ගැනීමේදී අවම සම්පත් ප්‍රමාණයකින් මේ බලන්න රූපේ තියෙනවා මේ අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නිමවුමක් ලබා ගැනීම කාර්යක්ෂමතාවයයි. එනම් කමාවක් කියන දාලා නිකන් ලස්සන කරලා ලියන්නේ අපි දන්නවනේ දැන් තියරිය. ටියුට් එක ඔන්න ළඟ තියෙනනේ. එනම් සංවිධානයේ සතු සීමිත සම්පත් බෝඩ් එකේ තියෙන චිත්‍රය හිටින් වචන ටික සංවිධානයේ සතු සීමිත සම්පත් අපතේ යාම් හා නාස්ති වීම වලින් තොරව භාවිතයට ගැනීම භාවිතයට ගැනීම වේ භාවිතයට ගැනීම වේ. මේ රතු පෑනේ ලියලා තියෙන පෙරලිකම දාලා තියෙන එක කිව්වේ කවුද? මේක හරි ප්‍රසිද්ධයි පොත්පත්වල. කවුද මෙයා? පීටර් ඩ්‍රකර් නේ. පීටර් ඩ්‍රකර්ට අනුව තීරි පොතේ දීලා තියෙනවා වාගේ සර්. මගේ පන්තියේ ළමයි මාත් දීලා තියෙනවා. පීටර් ඩ්‍රකර්ට අනුව පෙරලිකමාවක් දාලා ඒ ඇතුලේ කල යුතු දේ නිවැරදිව කිරීම වරහන් ඇතුලේ අවශ්‍ය නම් doing things right වරහන් වහලා කාර්යක්ෂමතාවය වේ. වෙන පැනකින් මේ ඔක්කොම වැදගත්. මේ ඔක්කොම වචන මතක තියාගෙන යන්න බලන්න. ඔයාලට මිස් වෙලාද දන්නේ නැහැ. ඒ හින්දා තමයි මම මතක් කරන්නේ මේ වැඩ හොඳට කරන ළමයි මේ වචනේ මිස් වෙනා නම් අල්ල ගන්න දැන්. වෙන පැනකින් ලියුවත් කමන්නේ නැහැ. මොනවද තව කියන්න තියෙන කාර්යක්ෂමතාව? කියන වචන ඔක්කොම අල්ලලා යන විභාගෙට. එතනින් රූලෙන් ඔයාගේ එක MCQ එකක් වෙනස් වෙන්න පුළුවන්. ලියන්න මෙහෙම. කාර්යක්ෂමතාවයේ ආයතනයක ප්‍රගතිය පෙන්눔 කරන කාර්යක්ෂමතාවයේ ආයතනයක ප්‍රගතිය පෙන්눔 කරන කාර්යක්ෂමතාවයේ ආයතනයක ප්‍රගතිය පෙන්눔 කරන කෙටි කාලීන මිනුම් දණ්ඩකි. හරිනේ. දැන් අපිට කොහෙන් MCQ එක ඇහුවත් කාර්යක්ෂමතාවය ගැන අපි අදාළ වචන සෙට් එක දැනගෙනයි විභාගයට යන්නේ. ඔන්න පූල් ස්ක්‍රැප් කොලයක් ඉවර වෙනකොට වැඩ ටික හරි. right. කාර්යක්ෂමතාවය පැත්ත ඉවරයි. දැන් එන්න මේ ප්‍රශ්නේ අහනවා ඊළඟ මොකද්ද? සඵල දායකත්වය කියන්නේ මොකක්ද කියලා. right. සඵල දායකත්වය කියන එකට මේම ඊතලයක් දාලා මේ නෝට් එක මේ විදිහටම හදාගන්න. ආයතනය කොතෙක් දුරට
අපේක්ෂිත අරමුණු ළඟා කරගෙන තිබේද? ආයතනය කොච්චර දුරකට අපේක්ෂිත අරමුණු ළඟා කරගෙන තියෙනවද? ඒ තමයි සඵලදායකත්වය. දැන් ඔයා රයිට් පාඩම් කරනවා මේ මාස 3ට දවස් 90ට කාලය කියන සම්පත් සීමිතයි. ඒතර කාලය කියන සීමිත සම්පත් රයිට් අපතේ යවන්නේ නැතුව නාස්ති කරන්නේ නැතුව හොඳට පාඩම් කරනවා. එහෙනම් ඔයා කාර්යක්ෂමයි. හැබැයි ඔයා ඒ හොඳට පාඩම් කරපු එක කොච්චරද සාර්ථකද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාට පේපරයක් දුන්නාම ඔය පාඩම් කරපු ටිකට අදාළව හෝ මේ පාඩම් කරපු ටිකට අදාළව ඔයා පාස් පේපර් පොත අරන් ඉරි ගැහුවොත් හෝ පාඩම් කරපු ටිකට අදාළව සෙකන්ඩ් පේපර් එක ලියලා බැලුවොත් අන්න ඒවා හොඳට ලියනවා නම් ඔයා මොනවද? සඵලදායි. නැවත වතාවක් කියලා දෙන්නද? ඔයා කාර්යක්ෂමයි කියලා කියන්නේ සීමිත සම්පත් අපතේ යවන්නේ හා නාස්ති කරන්නේ නැතුව. මේ දවස් 90 සීමිතයි. ඒතකොට දවසකට තියෙන කාලය පැය 24යි. ඕක අපතේ යවන්නේ නැතුව ඔයා නාස්ති කරන්නේ නැතුව හොඳට පාඩම් කරනවා නම් දවසේ පැය 24න් පැය 12ක් 15ක් පාඩම් කරනවා නම් ඔයා හෙට දවසේ මොනවද? හෙට දවසේ ඔයා කාර්යක්ෂමයි. එතකොට ඔයා හෙට දවසේ රෑ 10 11 වෙනකන් රෑ වැඩ කරලා අනිත්දා කියන දවස් උදේ ඒ පාඩම් කරපුවට දාලව පාස් පේපර්ස් ටික පෙරලලා බලන MCQ ටික කරලා බලනවා. සෙකන්ඩ් පේපර්ස් ප්‍රශ්න ටික පොඩ පෙරලා බලනවා මේවා ලියන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ලියලත් බලනවා. ආන්ගේ ලියලත් බැලුවාම මාකින් එකේ ලකුණු හොඳට එනවනම් ඔයා මොනවා වෙලාද? සඵලදායි. හේතුව සඵලදායිතාවයම ඉන්නේ කොහොමද? ඔයා අපේක්ෂිත අරමුණු ඉටු කරගත්ත ප්‍රමාණයෙන් තමයි සඵලදායිතාවයම ඉන්නේ. කාර්යක්ෂමතාවයම ඉන්නේ අවම සම්පත් වලින් ඔයා උපරිම නිමවමක් ලබන් තියෙනවා නම් අන්න ඔයා කාර්යක්ෂමයි. සඵලදායිතාවයම ඉන්නේ ඒකේ ප්‍රතිඵලය තුලින්. ආයතනයේ කොතෙක් දුරට අපේක්ෂිත අරමුණු ළඟා කරගෙන තිබෙනවාද? ඒ තමයි සඵලදායිත්වය හෙවත් සඵලදායකත්වය. රයිට්. මොන ඒත් එක්කම රතු පෑනෙන් පෙරලිකමා දෙකක් දාලා තව නෝට් එක හදා ගන්නවා. පීටර් ඩ්‍රකර් කියනවා නිවැරදි දෙය කරනවා නම් ඒ තමයි රයිට් සඵලදායකත්වය. ඔයා කොහොම පාඩම් කරත් කමන්නේ ලකුණු තියෙන නිවැරදි දේ කරන්න ඕනේ. රයිට්. වෙලාවට පේපර් එක හම්බුණා හරියට ප්‍රශ්නෙට නිවැරදි උත්තරය ලියනවා නම් අන්නවා සඵලදායි පොරක්. රයිට් ලියන සඵලදායකත්වය. ආයතනයේ කොතෙක් දුරට අපේක්ෂිත අරමුණු ආයතනයේ කොතෙක් දුරට අපේක්ෂිත අරමුණු ආයතනයේ කොතෙක් දුරට අපේක්ෂිත අරමුණු නිවැරදිව ළඟා කරගෙන තිබේද? නිවැරදිව ළඟා කරගෙන තිබේද? යන්න කාර්යක්ෂමතාවයේ වේ. යන්න කාර්යක්ෂමතාවයේ වේ. අලුත් ඡේදකින් පීටර් ඩ්‍රකර්ට අනුව පීටර් ඩ්‍රකර්ට අනුව පීටර් ඩ්‍රකර්ට අනුව පීටර් ඩ්‍රකර්ට අනුව නිවැරදි දේ කිරීම doing right thing වරහන් ඇතුලේ අවශ්‍යයි. වරහන් දාලා doing right thing වරහන් වාලා නිවැරදි දේ කිරීම පෙරලිකම වහ ගන්න සඵලදායකත්වයේ වේ. සඵලදායකත්වයේ වේ.
එතකොට ළමයි මෙන්න දැන් අරමුණු හා පරමාර්ථ ඉවරයි. කාර්යක්ෂමතා සඵලදායීතාවය ඉගෙන ගන්නදී ඔයාලට ඊළඟට වැදගත් වෙන කැලමේ අහගන්න. අපි මේ අවම සම්පත් පාවිච්චි කළ උපරිම නියමයක් ලබා ගන්නේ හෝ සීමිත සම්පත් අපතේ යාම හෝ නාස් වීම වලින් තොරව භාවිතයට ගන්න මොකටද මේ චිත්‍රය ඇඳගත්තා මේ රූපය ඇඳගෙන තියෙන්න ඕනේ. ඇයි මේ අපි හැමදේම කරන්නේ? අපේ මොන ළඟා කරගන්නද? අරමුණු හා පරමාර්ථ. අපේ චිත්‍ර මතකද මුල? ව්‍යාපාරයක් මේ හැමදේම කරන්නේ ව්‍යාපාරයකට තියෙන අරමුණක් හා පරමාර්ථයක්. අපි එන හැමදේම කරන්නේ මොකටද? මෙතන ඉදි ගහ තියාගන්න. අරමුණු ළඟා කරගන්න. එහෙනම් ව්‍යාපාරේ මේ හැමදේම කරන්නේ මේ මගේ අත බලන්න. මේ හැමදේම කරන්නේ මොකටද? අරමුණු ළඟා කර. අරමුණු ළඟා කරනකොට නිකම්ම පරමාර්ථ වලට අපි යනවා. එහෙනම් සංවිධානයකට වැදගත් වෙන්නේ කාර්යක්ෂමතාවයට වඩා කවුද? මෙයා ලොකුයි අපිට. මෙයා ලොකුයි මෙයාට වැඩිය. එහෙනම් කාර්යක්ෂමතාවයට වඩා කවුද අපිට වැදගත් වෙන්නේ? කවුද අපිට වැදගත්? කවුද ලොකු? කාර්යක්ෂමතාවයට වඩා. බේම් මැකුවා. මෙයා ලොකුයි. අපිට කාර්යක්ෂමතාවයට වඩා සඵලදායකත්වය වැදගත්. සඵලදායකත්වය වැදගත් කියලා මතක තියාගන්න. හේතුව අපි මේ හැම දෙයක්ම කරන්නේ මොකටද? right? අරමුණු ළඟා කරගන්න. එහෙනම් පල්ලේ ලියාගත්ත. ව්‍යාපාරයක් සියලු ප්‍රයත්නයන් ඒකාබද්ධ කරනුයේ. ව්‍යාපාරයක් සියලු ප්‍රයත්නයන් ඒකාබද්ධ කරනුයේ. ව්‍යාපාරයක් සියලු ප්‍රයත්නයන් ඒකාබද්ධ කරනුයේ. එම ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ ළඟා කර ගැනීමට බැවි අරමුණු හා පරමාර්ථ ළඟා කර ගැනීමට බැවි අරමුණු හා පරමාර්ථ ළඟා කර ගැනීමට බැවි මෙවත් වාගේ රූපය ඇඳගත්තා නේ මෙහෙමම මේ විදිහට මේ පැත්ත කට ඇරෙන දැම්මම හරි මෙයාට වැඩිය මෙයා ලොකුයි කියවන්න කියවන්න මේක දිහා බලලා මේ හර්ෂ බලන්න හර්ෂි බලන්න මේ අපිට මෙයාට වැඩිය මෙයා ලොකුයි ඇයි මෙයාට වැඩිය මෙයා ලොකු අපි මේ අවම සම්පත් පාවිච්චි කරලා උපරිම නිවල් ලබා ගන්න හෝ සීමිත සම්පත් අපතේ යවන්න නැතුව නාස්ති කරන්න නැතුව අපේ භාවිතා කරන්නේ මොනවා කරන්නද? අපි මොනවා ළඟා කරගන්නද හර්ෂ? අරමුණු. එහෙනම් අපිට කාර්යක්ෂමතාවට වැඩිය සඵලදායකත්වයේ ලොකුයි. right? ලියන්න අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීමට බැවි කාර්යක්ෂමතාවයට වඩා සඵලදායීතාවය වැදගත් වේ. වැදගත් බව සාම්ප්‍රදායිකව පිළිගැනීම ලියන්න. වැදගත් බව සාම්ප්‍රදායිකව පිළිගැනේ. වැදගත් බව සාම්ප්‍රදායිකව පිළිගැනේ. සාම්ප්‍රදායිකව කොහොමද තමයි පිළිගන්නේ? හැබැයි දෙකම ඉෂ්ට වෙන්න ඕනේ. right? ඕනනම් මේ චිත්‍රය අඳගෙන එහෙමත් දිනනවානේ. සාම්ප්‍රදායිකව පිළිගැනේ. සාම්ප්‍රදායිකව පිළිගන්නේ මෙයාට වැඩිය මෙයා වැදගත් කියලා. නමුත් නූතන කළමනාකරණ ශිල්ප ක්‍රමය අනුව අපිට කාර්යක්ෂමතාවය හා සඵලදායීතාවය යන දෙකම ඉෂ්ට වෙන මොහොතේ තමයි සාර්ථක කළමනාකරණය සිද්ධ වෙන්නේ. right? අපි තියරි පන්තියේ ඉගෙනුවා. right. මේ ප්‍රශ්නෙත් හරි. කාර්යක්ෂමතාවයත් හරි විභාගයට ඇහුවොත්, සඵලදායකත්වයත් හරි විභාගයට ඇහුවොත්. ඊළඟ ප්‍රශ්නය කාර්යක්ෂමතාවය හා සඵලදායකත්වය අතර සම්බන්ධතාවය කාර්යක්ෂමතාවය හා සඵලදායකත්වය අතර සම්බන්ධතාවය පැහැදිලි කරන්න. පැහැදිලි කරන්න. ඔන්න වැඩේ. ඕක හරියට ලියන්න පුළුවන් නම් ඕකට ඊට පස්සේ ගහන්න ඕන ලස්සන කොටුවක් ගහලා right වැරදි දේ නිවැරදි ලෙස වැරදි ලෙස කියලා ගහලා පෙන්වන්න කොටුවක් තියෙනවා මතක නාම් ඕකත් ලියා ගන්න පුළුවන් නම් හරි. ඔන්න මම මේක මැකුවා.
ඔන්න මේක මැකුවා. විනාඩි යොකට නම් යනවා 6ක් 7ක්. තනියම ලියන්න බලන්න ඔය අතර තියෙන සම්බන්ධතාවය. ටියුට් බලන්න බෑ. ටියුට් බැලුවොත් ඔයාගේ වැඩේ අසාර්ථකයි. ඉතින් හැමදාම ටියුට් බලන්න වෙනවා. ටියුට් බලන්න නැතුව try එකක් දෙන්න කොහොම හරි ලියන්න. right. ඔන්න මැකුවා. විනාඩි 3ක් දෙන්න ලියන්න බලන්න. ලියන්න බලන්න. වගුවක් තියෙන එකක් ගහන්න ඕනේ.
හරිද ළමයි? ලියන්න කාලය ඇති නේද? ලියන්න කාලය ඇති නේද? හරි අපි කතා කරමු. එතකොට අපි උඩ ඇඳ චිත්‍රයේ හරිනේ. උඩ ඇඳ චිත්‍රය දැන් ඕක ලියන එක නවත්තන්න. පල්ලෙන් අලුතෙන් මම මේ ඇඳ විදිහට මේ ටික ඇඳගමු. උඩ ඇඳ චිත්‍රය මතකද? කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවයේදී අපි මොකක්ද උඩ ඇඳලා තියාගෙන ඉන්නේ? අවම පිරිවැයෙන් උපරිම නිමවුම් ලබා ගන්නවා කියලා. හොඳට බලන් ඉන්න. හොඳට බලන් ඉන්න. ඔයාලා ලියන්න try කරන්න එපා අසාර්ථකයි නේද? එතකොට මේක බලා ගන්න අහගන්න. එතකොට ඔයාලට වැඩේ තියරි ටික ඔලුවට වැටෙනවනේ. කාර්යක්ෂමතාවය කියලා කිව්ව උඩ ඇඳ ඔය අපතේ ඇඳ චිත්‍රේ අවම පිරිවැයක උපරිම නිමවුමක් ලබා ගන්නවා නම් ඒ තමයි කාර්යක්ෂමතාවය. එහෙම නැත්නම් අපතේ යාම හා නාස්ති වීම වලින් අපතේ යාම හා නාස්ති වීමෙන් තොරව right අපි උපරිම නිමවුමක් භාවිතා කරනවා නම් යදා බිහි කර ගන්නවා නම් ඒකට කියනවා කාර්යක්ෂමතාවය. සඵලදායීත්වය කියවලකවද අපේක්ෂිත අරමුණු අපි කොතෙක් දුරට ඉටු කරගෙන යනවද ඒ තමයි අපේ සඵලදායීත්වය. අපි අපේ අරමුණු වලට කරගන්න තමයි මේ හැමදේම කරන්නේ. එතකොට සාම්ප්‍රදායික පිළිගැනීම කියන එක අපි මාළුවාගේ කට ඇරලා තිබ්බ මතකද? සාම්ප්‍රදායික පිළිගැනීම අනුව කාර්යක්ෂමතාවයට වඩා සඵලදායීත්වය වැදගත් වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. නමුත් නූතනයේ කළමනාකරණය අනුව අපිට කාර්යක්ෂමතාවය මෙන්ම සඵලදායීතාවයත් වැදගත්. මේ අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. මේ අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා කියලා ලියන්න ඕනේ. කාර්යක්ෂමතාවයේද වැදගත්, සඵලදායීතාවයේද වැදගත් කිව්වොත් එහෙම ඔයා ලියන්න ඕනේ සාම්ප්‍රදායික පිළිගැනීම අනුව කාර්යක්ෂමතාවයට වඩා සඵලදායීත්වය වැදගත් කියලා පැහැදිලි කරලා ලියන්න ඕනේ. නමුත් නූතන කළමනාකරණ පිළිගැනීම අනුව ආයතනයකට කාර්යක්ෂමතාවය මෙන්ම සඵලදායීත්වයද වැදගත්තේ. එනම් කාර්යක්ෂමතාවය හා සඵලදායීත්වය අතර අන්තර් සම්බන්ධතාවයක් පවතී. කොහොමද අන්තර් සම්බන්ධතාවය පවතින්නේ? ආයතනයකට පුතේ කාර්යක්ෂම වෙලා right සඵලදායී නොවී ඉන්න පුළුවන්නේ. දැන් මේක ඇඳ ගන්න රූපේ මේ චිත්‍රය ඇඳ ගන්න ඔයා මේ මම ඇඳලා තියෙන විදිහට ෆුල් ස්කැප් කළේ මෙහෙම ඇඳ ගන්න. මම මේ ඇඳලා තියෙන විදිහට ෆුල් ස්කැප් කළේ මේක කොපි පේස්ට් කරගන්න උතර පල්ලෙන් උත්තරේ ගොඩ නගන්න කලින්. කාර්යක්ෂමතාවය කියන්නේ මොකද්ද? කෙටියෙන් උඩ ඇඳ ටිකම ලියන්න. අවම පිරිවැය ඊතලයක් උපරිම නිමවම. නැත්තම් අපතේ යෑම හා නාස්ති වීම වලින් තොරව right අපතේ යෑම නාස්ති වීම වලින් තොරව භාවිතා කරනවා නම් අපි ඒකට කියනවා කාර්යක්ෂමතාවය. සඵලදායීත්වය කියන්නේ මොකද්ද? ලියාගන්න. අපේක්ෂිත අරමුණු කොතෙක් දුරට අපේක්ෂිත අරමුණු කොතෙක් දුරට නිවැරදිව ළඟා කර ගන්නේද? අපේක්ෂිත අරමුණු උඩ තියෙන විදිහට ලියාගමුනේ. කොතෙක් දුරට නිවැරදිව ළඟා කර ගන්නේද? ඕකනේ. අපේක්ෂිත අරමුණු කොතෙක් දුරට නිවැරදිව ළඟා කර ගන්නේද? ඒ තමයි සඵලදායීත්වය. එතකොට මේ අහගන්න දැන් මේක ලියන්න කලින් මේක ලියලා තියෙන මම දන්නවා. right ආයතනයකට කාර්යක්ෂම වෙලා සඵලදායී නොවී ඉන්න පුළුවන්. ඔයා කාර්යක්ෂමයි. උදේ ඉඳන් පැය 24ක් තියෙන වැය 24න් right ඔයා පැය 12ක් 15ක්ම හොඳට පාඩම් කරන උදේ ඉඳන්. හැබැයි විභාග ලිව්වහම ලකුණු අඩුයි. මේකේ ප්‍රතිඵලය මොකද්ද? ආයතනයකට කාර්යක්ෂම වී හැබැයි සඵලදායී නොවී සිටිය හැකිය. සමහර ආයතන තියෙනවා right පට්ට කාර්යක්ෂමතාවයි හැබැයි ලාභය අඩුයි. මොකද අපේ අරමුණක් පරමාර්ථයක්නේ ලාභ උපරිම කර ගැනීම විකුණුම් උපරිම කරේ ආයතනයේ උදේ ඉඳන් ඇල රැ වෙනකන් නමුත් ලාභ නැහැ. හේතුව සඵලදායී නැහැනේ. right අනිත් පැත්තට ආයතනයේ කාර්යක්ෂම නැහැ. මෙයා මේ විදිහට බඳ ගන්න මාත් එක මේ කාර්යක්ෂම නැහැ. කාර්යක්ෂම නැහැ කියන්නේ සම්පත් නාස්ති වෙනවා. සම්පත් අපත යනවා. ඒකනේ කාර්යක්ෂම නැහැ කියලා කියන්නේ. හැබැයි අරමුණු ඉෂ්ට වෙනවා. ඔයාගේ පැත්තෙන් කතා කරොත් පාඩම් කරන්නේ පැය 3-4යි දවසට. හැබැයි පේපර් ලියද්දි කපටියා වගේ හොඳට කල්පනා කරලා හිමීට පන්ති උගන්නපුව මතක් කරලා ලස්සන උත්තර පෙළ ගස්සන ළමයි ඉන්නවා.
ටයල් එක සඵලදායි. හැබැයි හොඳට මතක තියාගන්න ඕනෑමටදී සඵලදායි වුණා කෙලවෙනවා. ඉතින් හොඳට පාඩම් කරපන්. මොකද සඵලදායිත් වෙලා කාර්යක්ෂමවත් වුණොත් තමයි වැඩේ ගොඩම යන්නේ. කාර්යක්ෂමත් වෙලා රයිට් සඵලදායිත් වුණොත් තමයි වැඩේ ගොඩම යන්නේ. මේ දෙකම වෙන තැන මේ බලන්න. මෙතෙන්වත් හරියක් දානවා. ඔයා මං විදියට මැද ගන්න. මේකත් හරි. මේකත් හරියටම කරනවා. සම්පත් අපතේ යාම හා නාස්ති වීම වලින් තොරව නැත්තම් අවම පිරිවැයක උපරිම නිමෝලක බබා ගන්න ගමම්ම මෙයා අරමුණු ටිකත් ඉෂ්ට කර ගන්නවා නම් කාර්යක්ෂම සේම සඵලදායීත් වෙනවා. අන්න එතකොට තමයි සාර්ථක කළමනාකරණයක් බිහි වෙන්නේ. ඔන්න ඔය ටික තමයි ලියන්න තියෙන්නේ. කොයි ටිකද ලියන්න තියෙන්නේ? තව එකක් කියන්න අවදුකුණා. සමහර ආයතන තියෙනවා මෙහෙම මේකත් ලියා ගන්න මේ. මෙතන කතිරයක්. කාර්යක්ෂමත් නෑ, සඵලදායීත් නෑ. දුර්වල කළමනාකරණ. ඩයල් ඉන්නවා පාඩම් කරන්නෙත් නෑ. පැය 24න් පැය 12ක්ම නිදිය ගන්නවා. ඉතුරු පැය 4ක්ම ෆෝන් එක බොනවා. ඉතුරු ටික කනවා බොනවා නිදියනවා ආයෙත්. වැඩකටම නැති හරකෙක්. කාර්යක්ෂමත් නෑ. මේකට විභාගයක් ලියන්න දුන්නාම ලකුණු 21යි. ලකුණු 15යි. මේක විභාගේ පේපර් එක උඩ නිදිය ගන්නවා. වැඩකට කියලා කරලා තියෙන්නේ ওই ප්‍රශ්න දෙක තුන කුඩින් පල්ලේ හිතන විදියට ලියලා ඈනුන් ඇර ඉන්න එක. මේක සඵලදායිත් නෑ. ඒ කියන්නේ මෙලෝ රහක් නැති එකේ. මෙලෝ රහක් නැහැ කියන්නේ අසාර්ථක ජීවිතයක්. ආයතන පැත්තෙන් කතා කරොත් අසාර්ථක ආයතනයක්. ඒ කියන්නේ ආයතනයේ කළමනාකරණයේ බිඳුවයි. ඒ කියන පුද්ගලයාගේ කළමනාකරණයේ බිඳුවයි. එහෙනම් සඵලදායිත්වය හා කාර්යක්ෂමතාවය අතර රයිට් සම්බන්ධතා හතරක් පෙන්වන්න පුළුවන්. එකක් ආයතනයක් කාර්යක්ෂම වෙලා සඵලදායි නොවී තිබිය හැකිය. මොකද්ද ඒ අවස්ථාව? කාර්යක්ෂම වෙලා සඵලදායි නැහැ කියන්නේ අවම පිරිවැයකින් උපරිම නිමාක් ලබා ගන්න. එහෙම නැත්නම් අපතේ යහමා නාස්ති වීම වලින් තොරව රයිට් උපරිම නිමක් ලබා ගන්නවා. හැබැයි ආයතනයේ අරමුණු ඉෂ්ට කරගන්නේ නැහැ. ඒ කියන්නේ කාර්යක්ෂමයි සඵලදායි නැහැ. දෙවැනි අවස්ථාව ආයතනය අකාර්යක්ෂමයි. සම්පත් නාස්තිය හා අපතේ යම් ඉහළයි. හැබැයි අරමුණු හොඳට ඉෂ්ට කරගන්නවා. මේකත් හොඳ නැහැ. ඊළඟ අවස්ථාව තමයි කාර්යක්ෂමත් නැහැ, සඵලදායිත් නැහැ. ඊ타ත්ම දුර්වලයි. ඊ타ත්ම දුර්වල අසාර්ථක කළමනාකරණයක්. හතරවෙනි අවස්ථාව කාර්යක්ෂම සේම සඵලදායි නම් අන්න සාර්ථක කළමනාකරණයක් බිහි වෙනවා. ඔන්න ඔය ටික ලියලා ඊට පස්සේ මේ වගුව ගහන්න ඕනේ සඵලදායකත්වය නිවැරදි ලෙස වැරදි ලෙස කාර්යක්ෂමතාවය වැරදි දෙය නිවැරදි දෙය කියලා මේ වගුව ගහලා මේ වගුව පුරවලා පෙන්නලා රයිට් මෙන්න අපි ලිව්වා කියලා එන්න ඕනේ ගෙදර. රයිට් වැඩේ පටන් ගමු. ලියන්න මෙහෙම බලන්න ලිව්ව අය ලියන්න මෙහෙම කාර්යක්ෂමතාවය හා සඵලදායීත්වය අතර කාර්යක්ෂමතාවය හා සඵලදායීත්වය අතර අන්තර් සම්බන්ධයක් පවතී. අන්තර් සම්බන්ධයක් පවතී. උඩ බැලුවාම තියෙන්නේ සාම්ප්‍රදායික කතන්දරය. මේක තමයි නූතන කතන්දරය. අන්තර් සම්බන්ධයක් පවතී. ආයතනයකට කාර්යක්ෂම නොවී උවද මේ තියෙන්නේ කාර්යක්ෂම නොවී උවද සඵලදායීත්වය කරා ළඟා විය හැකිය. සඵලදායීත්වය කරා ළඟා විය හැකිය. මේක නෙවෙයි අංක 1. මේක අංක 2. ආයතනයේ කාර්යක්ෂම නොවී වුවද සඵලදායීත්වය කරා ළඟා විය හැකිය.
එනම් සම්පත් නාස්තිය සම්පත් නාස්තිය ගැන නොසලකා වැඩි පිරිවැයක් දරමින් පිරිවැය වැඩිමේ ඇයි කාර්යක්ෂම නැහැනේ වැඩි පිරිවැයක් දරමින් අපේක්ෂිත අරමුණු ළඟා කරගත හැකිය අවුලක් නැහැ අපේක්ෂිත අරමුණු ළඟා කරගත හැකිය මොකක්ද ඒකේ අර්ථය මයි අංක 1 කාර්යක්ෂම නැහැ සඵලදායි අපේක්ෂිත අරමුණු ළඟා කරගත හැකිය කමාවක් අනෙක් අතට ආයතනයක් කාර්යක්ෂම වුවද සඵලදායි නොවිය හැකිය බලන්න ඔය ලියලා තියෙනද හරියටම සඵලදායි නොවිය හැකිය හැබැයි ලිව්වට පුතෝ මේක මේ විදිහට ෆුල් ස්කැප් කරලා ඇඳ ගන්න ඕනේ සඵලදායි නොවිය හැකිය මේ බලන්න නිෂාද්ද කෝකද ඔය කියන්නේ මේ රූපේ මේ විදිහටම නිෂාද්ද ඇඳ ගන්න ඕනේ යාළුවාට පුළුවන් ද බැයිද කියලා අපිට වැඩක් නැහැ මේ වෙලාවේ අපිට පුළුවන් වුණත් ඒත් කමන්නේ සර් මේ දින එක මේ විදිහට ෆුල් ස්කැප් කරලා ඇඳ ගන්න මේක ෆුල් ස්කැප් කරලා කතන්දරයක් නෑන්නේ මේක බැලුවම උඹට මේ පේපර් ක්ලාස් එකේ ආදරය වුණා අඩේ මාර ලේසියට මේ යකයි ගන්නවානි කියලා තේරෙනවා රයිට් නිෂාද අංක 1 මේක කාර්යක්ෂම නොවි සඵලදායි වෙන්න පුළුවන් ඒකේ අර්ථය අපි ලිව්වා ඒ කියන්නේ මොකද්ද පිරිවැය වැඩි පිරිවැයක් දාලා සම්පත් නාස්ති කරලා හැබැයි අරමුණු ඉෂ්ට කර ගන්න මේ අංක 1 අංක 2 කියන්නේ මොකද්ද කාර්යක්ෂම වෙලා හැබැයි සඵලදායි නොවි තිබිය හැකිය කාර්යක්ෂමයි කියන්නේ අවම පිරිවැයක් යටතේ සම්පත් නාස්ති අවම තත්ත්වයක් යටතේ උපරිම නියමයක් ලබාගෙන හැබැයි නිෂාද්‍ය මේ අතිරේ තේරුම මොකද්ද අරමුණු ඉෂ්ට කරගෙන නැහැ ඒකේ තේරුම මොකද්ද අංක 2 කාර්යක්ෂමවද සඵලදායි නොවිය හැකිය එනම් සම්පත් නාස්තිය හා පිරිවැය අවම කර ගත්තද අපේක්ෂිත අරමුණු කරා ළඟා නොවි වැරදි දෙය සිදු කළ හැකිය හරිනේ වැරදි දෙය නිවැරදි දෙය එහෙමනේ තියෙන්නේ වැරදි දෙය සිදු කළ හැකිය නිෂාද්ද මේ දෙවෙනි එකත් හරි නිෂාද් තුන්වෙනි එක මේකට 3 කියලා දාන්න දෙකම වැරදි කාර්යක්ෂමත් නැහැ නිෂාද්ද සඵලදායිත් නැහැ එහෙනම් ඒක දැන් කියන්න එසේම ආයතනයක් නැත්නම් සංවිධානයක් ඇලිරක් ආයතනයක් කාර්යක්ෂම හෝ සඵලදායි නොවී පැවතිය හැකිය සමාවෙන්ද අන්තිම ඡේදය හදාගන්න එසේම ආයතනයක් කාර්යක්ෂම මෙන්ම
කාර්යක්ෂම මෙන්ම සඵලදායි. කාර්යක්ෂම හෝ කියන එක කපන්න. කාර්යක්ෂම මෙන්ම සඵලදායි නොවි පැවතිය හැකිය. මේ බලන්න පොඩ්ඩක්. කාර්යක්ෂම නැහැ සඵලදායි. දෙක කාර්යක්ෂමයි සඵලදායි නැහැ. තුන කාර්යක්ෂමත් නැහැ සඵලදායිත් නැහැ. මේ අවස්ථා තුනේම බිහි වෙන්නේ දුර්වල කළමනාකරණය. මේ අවස්ථා තුනම හොඳ නැහැ. right? ලියන්න එහෙනම්. ඉහත අවස්ථාවල ඇතිවනුයේ දුර්වල කළමනාකරණයකි. ඉහත අවස්ථාවල ඇතිවනුයේ දුර්වල කළමනාකරණයකි. මේක තමයි අමාරුම කොටස මේ පාඩමේ ලියා ගන්න ඕනේ ටිකම. ඒකයි මම මේ වැඩි වෙලා පැය භාගයකටදී ගියා. ඉහත අවස්ථා තුළ නිර්මාණය වන්නේ දුර්වල කළමනාකරණය. බලන්න බෝඩ් එක දිහා කට්ටියම රශ්මි බලන්න. රශ්මි තේරෙනවද වැඩේ? මේකත් හොඳ නෑ රශ්මි, මේකත් හොඳ නෑ දුර්වල කළමනාකරණ රශ්මි, මේකත් හොඳ නෑ. රූප මතක තිබ්බනම් රශ්මි තව මාස 3යි. මේ රූපෙන් ලියන්න පුළුවන් මේක. රශ්මි කෝකද හොඳ? මෙන්න මේක හොඳ. කාර්යක්ෂමත් වෙන්න ඕනේ. සඵලදායි වෙන මේ දෙකම එකවර වෙනවා නම් අන්න සාර්ථක කළමනාකරණ. දැන් අලුත් ඡේදක ලියන්න. සංවිධානයක් කාර්යක්ෂම මෙන්ම සඵලදායීව පවතින අවස්ථාවේදී එකම එකට වෙන්න ඕනේ. දාගන්න මේකට 4 කියලා බෝඩ් එකේ මේක 4. නිෂාද මේක 4. මේ දෙකම වෙන්න ඕනේ එකට. කාර්යක්ෂම මෙන්ම සඵලදායී වන අවස්ථාවේදී සාර්ථක කළමනාකරණයක් බිහි වේ. සාර්ථක කළමනාකරණයක් බිහි වේ. සාර්ථක කළමනාකරණයක් බිහි වේ. right. ඔන්න සම්බන්ධතාවය. මෙන්න මේක පුතාලා ඔක්කොම ඇඳ ගන්න. හර්ෂ මේක ඇඳගත්තද මේ විදිහටම ඇඳ ගන්න. ඔයාට ඕන විදිහට ඔයා ලියලා ඇති කියලා ඇති මේක ඇඳගෙන තියාගන්න ওই ප්‍රශ්න පල්ලේ. මේක දිහා බලාගෙන අපිට වැඩේ කොට දාන්න පුළුවන්. මේක අපි තියරි ටියුට් එකේ මේ ටික නෑ. තියරි ටියුට් එකේ මේ ටික නෑ. මේ ටික තියරි ටියුට් එකේ ටයිප් කරලා තියෙන්නේ. මේ ටයිප් කරපු ටික මම මේ ඔයාලට මතක හින්න ක්‍රමයකට හරි මයින්ඩ් මැප් කරලා තියෙන්නේ. හරිද තිනෝෂ්? හරිද උපේන්ද්‍රලා හැම ඉන්නවද? තාරක ඉන්නවනම් මේක ඇඳ ගන්න ඕනේ මේ විදිහටම. right? දැන් ලියනවා. ප්‍රශ්නේ මොකද්ද? කාර්යක්ෂමතාවය හා සඵලදායී අතර සම්බන්ධතාවය පැහැදිලි කරන්න. අලුත් ඡේදක නෑදලා මේ අනුව කාර්යක්ෂමතාවය හා සඵලදායීතාවය අතර පවතින අන්තර් සම්බන්ධතාවය ලියන්න. මේ අනුව කාර්යක්ෂමතාවය හා සඵලදායීත්වය අතර තියෙන අන්තර් සම්බන්ධතාවය පහත රූප සටහන මගින් පෙන්눔 කළ හැකිය. පහත රූප සටහන මගින් පෙන්눔 කළ හැකිය. right. ඇඳ ගන්න මේක ඇඳ ගන්න. මේක ටියුට් එකේ තියෙන ටියුට් එක පෙරලන් හරි බලන් ඇඳ ගන්න. උඩින් ලියා ගන්න කොටුවක් ගහන්න. උඩින් ලියා ගන්න සඵලදායකත්වය. ඒ අර්ථයේ පළවෙනි කොටුව මම මේ ඇඟිල්ල තියාගෙන දැන නිවැරදි ලෙස කරන්නේ කොහොමද? නිවැරදි ලෙස කරන්නේ කොහොමද? නිවැරදි දෙය සමාන නිවැරදි දෙය මේ පැත්තේ වැරදි දෙය මේ පැත්තේ ලියන කාර්යක්ෂමතාවය ඒ අර්ථයේ උඩින්ම වැරදි ලෙස පල්ලෙන් නිවැරදි ලෙස වැරදි ලෙස නිවැරදි ලෙස right. මේ කොටුවට පුතාලා දාගන්න අංක 1 ගැන කතා කරමු. අංක 1 මේ දේ රූලක් ගහලා ඒක උඩ ලියනවා. ලියන කලින් කියන්න බලන්න. සඵලදායි පැත්තෙන් පටන් ගමු උඩ පැත්තෙන්. සඵලදායි පැත්තෙන් මොනවද වෙන්නේ? නිවැරදි දෙය කරන්නේ. එහෙනම් නිවැරදි දෙය කරනවා නම් සඵලදායි. ලියන මාත් එක්ක. සඵලදායි මේ පැත්තෙන් කියන කාර්යක්ෂමතාවය කරන්නේ හැබැයි වැරදි ලෙස. සඵලදායි වැරදි ලෙස නම් කරන්නේ මේ පැත්තෙන්
අකාර්යක්ෂම සඵලදායි අකාර්යක්ෂම සඵලදායි හැබැයි අකාර්යක්ෂමයි. ඔයාගේ පැත්තෙන් හැමදාම ලකුණු තියෙනවා හැබැයි හරිද? ඔයා කාලේ හම්බානේ නාස්ති කරලා තමයි පාඩම් කරන්නේ. පැය 12 15 නාස්ති කරලා තමයි වැඩ කරන්නේ. ඉතින් ලකුණු හැමදාම 75න් උඩ තියෙනවා. අවුලක් නැහැ. කැම්පස් එහෙම යයි. අවුලක් නැහැ. ලියන්න මෙතන පැවැත්ම තහවුරු වේ. පැවැත්ම තහවුරු වෙනවා. අවුලක් නැහැ. ලකුණු තියෙනනේ කැම්පස් යන්නත් පුළුවන්. අවුලක් නැහැ. රයිට්. පැවැත්ම තහවුරු වේ. ඊට පස්සේ අංක 2 මේ කටුවට අංක 2 කියවන්න බලන්න. උඩ පැත්තෙන් සඵලදායක පැත්තෙන් මොනවද වෙන්නේ? වැරදි දෙය කරන්නේ. එහෙනම් වැරදි දෙය කරනවා නම් සඵලදායි නොවන මේ පැත්තෙන් කියවන්න. කාර්යක්ෂමතාවයද වැරදි ලෙස කරන්නේ සඵලදායි නොවන අකාර්යක්ෂම. අම්බෝ හොඳම නෑ. සඵලදායි නොවන අකාර්යක්ෂම. සඵලදායිත් නෑ ඒ මදියට අකාර්යක්ෂමයි. හොඳම නැති තැනක් මේක. මේක හොඳම නැති තැනක්. රයිට්. ලියන්න වේගයෙන් විනාශ වේ. වේගයෙන් විනාශ වේ. සඵලදායිත් නෑ. මේ පැත්තෙන් බලන්න මේ තමන්ගේ අරමුණු වලට යන්නේත් නෑ. ඒ කියන්නේ ලකුණු 15යි 20යි 22යි. ඒ මදිවට මේ යකා රයිට් කාලය අපත යවනවා කියන බුදු අම්මෝ නිදිනවා. ආයෙත් නිදිනවා. ආයෙත් නිද කණ්ඩ හැරෙනවා ආයෙ නිදිනවා. ආයෙ වෙලා තිබ්බ මොකද කරන්නේ ෆෝන් එක ඔබනවා. ආයෙ වෙලා තිබ්බ සෙල්ලම් කරන එක්ක ටවුමට එනවා. වැඩක්ම නැති එකෙක් ඒ ලෙවල් ඉවර වෙනකොට එක ගන්න දෙයන්න ඔබේ යාළුවෝ ඉනව නේද? පටන් ගත්තේ කොහොමද ඒ ලෙවල් නේ? මුල් මාස 3 4 ආව දැන් රස්තියාදු ගානවා බීටි බොනවා සිගරට් බොනවා කෙල්ලෝ අපේ අපේ නේද? රයිට් මුල හිටියේ කොහොමද නේද? කැම්පස් යනවා දැන් පන්ති එන්නෙත් නැහැ කොල්ලෝ එකෙක් නෙමෙයි දෙක තුනක් ඉන්නවා හතර පහක් ඉන්නවා ගෙදර ගිහිල්ලා තව යුන්ට මෙසේජ් කරනවා මෙලෝ රහක් නැති යෝ. රයිට් වේගෙන් විනාශ වෙනවා. ඕන් අවුරුදු 20 25 දී ගන්න දෙයක් නැති වෙනවා. රයිට් හොඳට මතකද? සඵලදායි නොවන අකාර්යක්ෂම ළමයි වේගෙන් විනාශ වෙනවා. රයිට් මැනේජ්මන්ට් පැත්තෙන් කතා කරොත් ඒ ආයතන වේගෙන් විනාශ වෙනවා. ඒ ආයතන සඵලදායිත් නැහැ. ඒ ආයතන අකාර්යක්ෂමයි. රයිට් ඒ ඇති. ඊළඟට මේකට දාගන්න අංක 3. මේකට දාගන්න අංක 3. හරිනේ ටියුටර් එකේ එහෙමනේ උගන්ලා තියෙන අංක 3. කියවන්න. මේ පැත්තෙන්. සඵලදායි පැත්තෙන්. වැරදි දේ කරන්නේ නේනම්. සඵලදායි නොවන මේ පැත්තේ හැබැයි නිවැරදි ලෙස කරනවා. සඵලදායි නෑ. හැබැයි ඩයල් එක කාර්යක්ෂමයි. සඵලදායි නොවන කාර්යක්ෂමයි කියවන්න. සඵලදායි නෑ. අරමුණු ඉෂ්ට කරගන්නේ නෑ. හැබැයි ඩයල් එක පට්ට කාර්යක්ෂමයි. රයිට් පට්ට කාර්යක්ෂමයි. රයිට් හොඳට පාඩම් කරනවා. හැබැයි ප්‍රතිඵල නෑ. හැබැයි ප්‍රතිඵල නෑ. හොඳට පාඩම් කරනවා මේ. හොඳට පාඩම් කරනවා අපත යාමක් නෑ. රයිට් නාස්ති කරන්නේ නෑ. හැබැයි මේ යකා සමහර විට කරන්නේ පාස් පේපර් කරන්නේ. රයිට් මොඩල් පේපර් කරන්නේ. වැඩක් නෑ මෙහෙම ළමයිනුත්. ලියා ගන්න ප්‍රතිඵලය හෙමින් විනාශ වේ. හෙමින් විනාශ වේ. මෙයා වේගෙන් විනාශ වෙනවා මෙයා හෙමින් විනාශ වෙනවා. මේ දෙකටම හේතුව සඵලදායි නැතිකම. රයිට් හතරවෙනි කොටුව 4 කියලා දාන්න මෙතන 4 කියලා දාන්න මෙතන දැන් කියවන්න උඩ පැත්තෙන් සඵලදායක පැත්තෙන් නිවැරදි දේ කරන්න. එහෙනම් සඵලදායි කරන්නේ නිවැරදි ලෙස සඵලදායි කාර්යක්ෂම කළමනාකරණයක් තියෙන්නේ. මෙයා සඵලදායි මේ පැත්තෙන් කියන සඵලදායි කියන්නේ අරමුණු ඉෂ්ට කරගන්නවා අරමුණු වලට ළඟා වෙනවා.
ඒ වගේම ළඟා වෙන්නේ කොහමද? අවම පිරිවැයකින් සහ අවම සම්පත්නාස්තික අපත යාම් වලින් තොරව. එහෙනම් කාර්යක්ෂමයි. එහෙනම් මේ වගේ ආයතන ලියාගන්න සාර්ථකත්වයේ කරා ගමන් කරයි. සාර්ථකත්වයේ කරා ගමන් කරයි. මේක ඊ타ත්ම වැදගත්. මේක හොඳට මතක තියාගන්න. ගන්න රතු පෑන මේ හතරවෙනි අවස්ථාව. මේ හතරවෙනි අවස්ථාව තමයි right සාර්ථක කළමනාකරණ අවස්ථාව. දාගන්න ඉතලය සාර්ථක කළමනාකරණය. සාර්ථක කළමනාකරණය බිහි වෙන්නේ ආයතනයක් හෙවත් සංවිධානයක් කාර්යක්ෂම සහ සඵලදායී වන අවස්ථාවේදී මේ දෙකම එකට මේ අංක හතර මේ තියෙන්නේ කාර්යක්ෂම සහ සඵලදායී වන අවස්ථාවේදී අංක හතර කියලා මෙතනක් තියෙන එකනේ අංක හතර තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ අර්ථය කාර්යක්ෂමයි කියන්නේ ආවම පිරිවැයකින් උපරිම නියමයක් ලබා ගැනීමට කටයුතු කිරීමේදී එනම් සම්පත් නාස්ති වීම හා අපතේ යාම් වලින් තොරව right ව්‍යාපාරයේ අරමුණු ඉෂ්ට කර ගන්නා අවස්ථාවේදී ආයතනයක් තුල සාර්ථක කළමනාකරණයක් දකින්නට පුළුවන් right ඔය ප්‍රශ්න ටික හොඳට නැවත වතාවක් පාඩම් කරන්න යන්න එපා නිකන් උඩට බලලා ඔය ප්‍රශ්න ටිකේ ඔයා උත්තර ලියව හැටි මං උත්තර පෙළ ගස්සපු හැටි නැවත වතාවක් බලලා නිදිය ගන්න ආය බරුවට ඕක අදින්න එපා right ඒ ඇති right ඒ ඇති ආයක අදින්න බරුවට එපා ඔය ඇති දැන් ඔයා තියරි පාඩම් කරව එකත් එක්ක ඔයාගේ රිවිෂන් එකත් එක්ක දැන් ඔයාට අද දවසේ right ඔය බේසික් ටික මතක් වුණා කළමනාකරණ නිර්වචනය මතකයි කළමනාකරණ මූලිකාංගට මතකයි අරමුණු හරි පරමාර්ථ හරි අරමුණු හා පරමාර්ථ අතර වෙනස්කම් හරි මිස්ටේක් තිබ්බනම් ඒවා හදාගත්තා අමතක කරලා තිබ්බා මතක් වුණා ලොකුම කැල තමයි කළමනාකරණ මේ හැඳින්වීම කරේ අද කලේ කළමනාකරණ හැඳින්වීමේ ලොකුම අමාරුම කැල තමයි කාර්යක්ෂමතාවය හා සඵලදායීතාවය රයිට් පැහැදිලි කරන එක ඒකත් හරි ඊට පස්සේ ඊළඟට අමාරු කැල තමයි කළමනාකරණ හැඳින්වීමේ කාර්යක්ෂමතාවය හා රයිට් සඵලදායීත්වය අතර තියෙන සම්බන්ධතාවයේ බේම් මේක පැහැදිලි කරන එක පොඩ්ඩක් සංකීර්ණ වැඩක්. ඔන්න ඒකත් අපි කරා රූපෙත් ඇඳා ඒකට අදාළව අපි තීරි පන්තිය නොකරපු විදියට හරි අවශ්‍යම වචන සෙට් එක පෙළ ගැස්සුවා. මම කියව නැමත වතාවක් වචන හරමයක් තමයි බිස්නස් ස්ටඩීස් වල තියෙන්නේ. ඒ වැඩේත් අපි කරගත්ත දරුවනේ. වැඩේ හරි. මෙතනින් එහාට ආයෙ මේක අදින්න යන්න නැතුව පාඩුවේ වාගේ වැට් ටික හිටින්නම් කරා යන්න. අපි ලබන සතිය ආයෙ සවුන්දට මේක රිවිෂන් කරනවා. ලබන සතිය අපි පටන් ගන්නෙ රයිට් උඩින්ම ලියාගෙන කළමනාකරණය දැන් අද කරන්නේ ෆුල් ස්කැප් වල දෙකක් තුනක් යන්න ඇත්තේ උපරිම රයිට් අද කරේ කළමනාකරණය යටතේ ප්‍රශ්නාංක එකට උඩින් ලියාගෙන හැඳින්වීම ඊළඟ පල්ලේ ලියාගෙන ඊළඟ දවසේ අපිට කතා කරන්න තියෙන්නේ මොකද්ද රයිට් කළමනාකරණ ක්‍රියාවලිය ගැන කතා කරන්න තියෙන්නේ සැලසුම් කරන්නේ සංවිධානකරණය මෙහෙවීම පාලනය කියන සංකල්ප හතර තමයි ඉගෙන ගන්න තියෙන්නේ අපිට ලබන සතියේ එතකොට ඒවා විභාගයට ඇහුවොත් ලියන්න පුළුවන් වෙන්න ඕනේ මොකද ඒවා දැනන් හිටියාම අපිට විභාගයට සිද්ධියක් දෙනවනේ ඒ සිද්ධිය තුළ මේක සැලසුම් කරන්නේ මේක ඇවිල්ලා සංවිධානකරණය මේක මෙහෙව වෙනවා නම් මේ සිද්ධිය මේකට කියන්නේ මෙහෙවීම අපිට මේක මෙහෙව වෙනවා නම් මේකට කියන්නේ පාලනය කියලා මතක තියෙන්න ඕනේ ඒ හතර අපි අඳුර ගන්න ඕනේ ලබන සතියේ රයිට් ඔයාලගේ වැඩ ටික හොඳට කරගන්න රයිට් එතකොට හෙට account revision තියෙනවා ඔයාලට ඒ වැඩේට හෙට දැන් යන්න කලින් පොඩ්ඩක් ගණන් ටික හදලා පොඩ්ඩක් හෙට වැඩේට පොඩ්ඩක් රෙඩි වෙලා වැඩ ටික කරගෙන යන්න එහෙනම් හැමෝටම ජය වේවා රයිට් ලබන සතියේ රිවිෂන් එකකින් ආයෙ හම්බෙමු සෙනසුරාදා තීරි පන්ති ඒ විදිහටම තියෙනවා රයිට් පරිස්සම වැඩ ටික කරගන්න වෙලාව හරියට හරි රයිට් මම හිතනවා ඔකට බෝරින් නෑ වැඩේ යනවා පාඩුවේ පැය දෙක ලොකු කැපකිරීමක් කරන්න නැහැ රයිට් හැබැයි ප්‍රතිඵලයේ වැඩි එහෙනම් හැමෝටම ජය වේවා